මොන බලය අනු කුමක්ද? වස්තුවක නිශ්චල අවස්ථාව වෙනස් කරන්නා වූ හෝ. ඒ කියන්නේ වස්තුවන් නිශ්චලතාවයේ තියෙන එක වෙනස් කරන එක හරි. අනිත් එක මොකද්ද? ඒකාකාර ප්‍රවේගයෙන් චලිතයක් වෙනවනම් ඒක වෙනස්. ඒ කියන්නේ ඒක වැඩි කරන්න පුළුවන්, අඩු කරන්න පුළුවන්, නවත්තලාම දාන්න පුළුවන් මොකක් හරි. හරි වෙනස් කරන්න මෙන්න මේ වචනය. මොකක්ද මේ වචනේ? අන්න ඒක තමයි වෙන පාටකින් ලියන්න කියලා කිව්වේ. වෙනස් කරන්නා වූ මොකද්ද? බාහිර. මේක බාහිර එකක්. හොඳද? කාරකය. ඔන්න වැදගත් වචනයක්. බාහිර කාරකය. ඕනම එකක්. බාහිර කාරකය. ඔව හදන්න ගොඩ තියෙනවා එක එක වර්ග. බාහිර කාරකය. බලය ලෙස හඳුන්වයි. බාහිර කාරකය බලය ලෙස හඳුන්වයි. හරි නේද? නෝට් එක බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මට කියන්න. මයික් ඔන් කරන්න ඔයාලට අවස්ථාවක් තියෙනවා. ඒක ඔන් කරලා අදාළ දේ අහලා ඔෆ් කරගන්න නැවත. හරිද? නැත්තම් අර අනිත් අයට බාධාවක් වෙන නිසා ඔන් කරගෙන ඉන්න එපා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න පුළුවන් මයික් ඔන් කරලා. රයිට්. එහෙනම් බලය කියන්නේ මොකක්ද කියලා ඔයාලට තේරුණා. හරි. එතකොට මට ඊළඟට එන ප්‍රශ්නේ තමයි ඔන්න පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. බලය ගැන දැන් ගොඩනගාගෙන යන්නේ. ඔයාලට දැන් තේරෙනවනේ සීන් එකනේ. වස්තුවක් තියෙනවා නිශ්චලතාවය. ඒක චලනය කරන්න හරි. චලනය වෙන වස්තුවක වේගය වෙනස් කරන්න පුළුවන්, නවත්තන්න පුළුවන්. ඒ කියන්නේ චලිත ස්වභාවය වෙනස් කරන්න පුළුවන් කොටින්ම කිව්වොත්. චලනය වෙන එකක් නම් නවත්තන්නත් පුළුවන්, වේගය වැඩි කරන්නත් පුළුවන්. ඒ කියන්නේ චලිත ස්වභාවය වෙනස් කරන්න පුළුවන්. හරිද? එතකොට එහෙම වෙනස් කරන්න සමත් බාහිරින් දෙන මොකක් හරි එකක් බලය කියලා හඳුන්වනවා. පැහැදිලි කතාව. දැන් අපි ඔන්න මේ නිකන් මෙහෙම උදාහරණයක් හිතන්නකෝ. පොඩි සීන් එකක්. දැන් කාමරෙන් එළියට යන්න ඕනේ. ගිහිල්ලා දොර අරිනවා ඔයා. අර තිබ්බ දොර අදිනවා. එක්ක තල්ලු කරනවා. තිබ්බ දොර අදිනවා එක්ක තල්ලු කරනවා. නේ? ඒ කියන්නේ බලයක් දෙන්නවා. අන්න දෙන බලය බාහිර කාරකේ වා තමයි දෙන්නේ. එතකොට දොර චලනය වෙනවා. නිශ්චලව තිබ්බ දොර නිකන් චලනය වෙනවා. හරිද? එතකොට ඕනම අපි කරන වැඩක් ඔය බලයක් එක තමයි යන්නේ. අපි දවසේ කරන හැම එකක්ම මේ බලයෙන් තමයි ඇත්තටම වෙන්නේ. මේ බලය කියලා එකක් තිබ්බේ නැත්නම් ඉවරයි. හරිද? ඒ කියන්නේ බලය තමයි හැම වෙලාවෙම පාවිච්චි කරන්නේ අපි හිතුවේ නැති වුණාට. ඒතකොට ගණන් හදද්දිනොත් ඔය සාමාන්‍ය ජීවිතේ හම් වෙන සිද්ධිත් ඇසුරෙන් ප්‍රශ්නවල දාලා තියෙනවා. එතකොට ගොඩක්ම SFT ප්‍රශ්න පත්‍රය හදන්නේ තාක්ෂණික දැනුමත් එක්ක සම්බන්ධ කරලා ප්‍රායෝගික ජීවිතයේ ඊට පස්සේ මිනිස්සුන්ට තියෙන ගැටලු විසඳන්න තියෙන ඒවත් එක්ක මේ පාඩම් සම්බන්ධ කරලා එතකොට කොහොමද ඒක භාවිත කරන්නේ කොහොමද ඒක ගාන හදන්නේ වගේ දේවල් අපි හදද්දි බලමු හරි ජොලි වැඩේ මේක හරි يعني ගණන් එහෙම හදන එක හරි ජොලි වැඩක් කියන්නේ තේනවා මෙතන ඉඳන් යුද කඳවුරක් තියෙනවා යුද කඳවුරට අපි ටාගට් එකට ගහන්නේ කොහොමද හරි එතකොට ගහක් තියෙනවා මේ ගහ ගෙට වැටෙන්නේ නැතුව බේරෙනවද ගෙට වැටෙනවද කියලා කොහොමද හොයන්නේ ගහ වැටෙන්න ලම් වෙලා තියෙන්නේ එතකොට ඒක ත්‍රිකෝණමිතියෙන් කොහොමද හොයන්නේ වගේ අර උදාහරණ කිව්පයක් කිව්වේ ගොඩක් ඒ වගේ ඒවා තියෙනවා මේ ඇප්ලයි කරන ඒවා දැන් මේ බලය කියන්නේත් ඒ වගේ පාඩමන්නේ ඒතකොට ඔන්න නිශ්චලතාවයේ තියෙන එකක් චලනය කරන්න හරි චලනය වෙන එකක් නිශ්චල කරන්න හරි බාහිර යොදන කාරකය ඒතකොට ඔයාලා දන්නවද බලයක් මගින් මොනවද කරන්න පුළුවන් වස්තුවක වෙනස්කම් ඊළඟ ප්‍රශ්නය බලයක් මගින් වස්තුවක සිදු කළ හැකි වෙනස්කම් මොනවද බලයක් මගින් වස්තුවක සිදු කරන්න පුළුවන් වෙනස්කම් මොනවද සාධකද විශාලත්වයේ දිශාව නෑ ඒ ඇවිල්ලා බලයක් සතු සාධකනේ අනිවාර්යෙන් තිබිය යුතු සාධකනේ බලයක් මගින් කරන්න පුළුවන් වෙනස්කම් මොනවාද වස්තුව ගොඩක් තියෙනවා එකක් නෙමෙයි ඒ නිසා බලයක් දෙනවා දැන්ටව දෙකක් තුනක් මම කිව්වා කලින් ඒවත් මේකේ තමයි මේකට අයිති අර දැන් අර්ථ දැක්වීමේ තිබ්බා කියලා මොකද්ද පළවෙනි එක නිශ්චල වස්තුවක් නිශ්චල වස්තුවක් චලනය කළ හැකියි
නිශ්චල වස්තුවක් ඔන්න කෙලින්ම තියරි දැන් පටන් ගත්තා. නිශ්චල වස්තුවක් චලනය කරන්න පුළුවන්. බලයක් මගින් කරන්න පුළුවන් දේවල් මොනවාද? අයියෝ මෙව්වද මේ පොඩි පොඩි දේවල් කියලා හිතනවා. පොඩි ඒවා තමයි තියෙන්නේ පාඩමේ. ඔය වගේ ඒවා එකතු වෙලා තමයි ලොකුවට පාඩම හැදෙන්නේ. බලය කිව්වහම බලේ කොටස් ටික මම නිකන් කියන්නම්. බලය හඳුනා ගැනීම දැන් මේ කතා කරන්නේ. ඊට පස්සේ තියෙනවා බල සම්ප්‍රයුක්තය ගැන කතා කරන්න තියෙනවා. බල සමතුලිතතාවය ගැන කතා කරන්න තියෙනවා. ඝර්ෂණ බලයත් එක්ක කොහොමද මේක යෙදෙන්නේ කියලා කතා කරන්න තියෙනවා. එතකොට ඒ වගේ අර පාඩම ඇතුළට යන්න යන්න ටික ටික එක එක වචන ඇවිල්ලා මේවා ටිකක් සංකීර්ණ කරනවා. හැබැයි සාමාන්‍ය ජීවිතේ අපිට අත්දකින්න ලැබෙන සිද්ධි. මේ ෆිසික්ස් වල ඉගෙන ගන්න හැම පාඩමක්ම ළමයි අපිට සාමාන්‍ය ජීවිතේදී එදිනදා ජීවිතේදී අත්දකින්න ලැබෙන දේවල්. ෆිසික්ස් කියන්නේ භෞතිකය කියන්නේ භෞතික විද්‍යාව කියන්නේ අපිට වෙන දේවල් ප්‍රැක්ටිකලි ඇත්තටම අපිට සිද්ධ වෙන දේවල් අපිට වෙලා තියෙන දේවල් සහ වෙන්න තියෙන දේවල් වෙන්න. හරි? ඒ ඔක්කොම ගණන් ඇසුරෙන් ඒකේ තියරි එක හරි ෆිසික්ස් ඉගෙන ගත්තම හරි ලේසි ජීවත් වෙන්න. ඒතර ෆිසික්ස් කියන එක අර ගොඩක් තැන්වල යෙදෙනවා. ඒතර මේ බලය කියන්නේ ඒක අතිශය වැදගත්ම පාඩමක්. මේක හරියට ඔලුවට දාගත්තාම ඔයාලට ගොඩක් දේවල් තේරෙන්න ගන්නවා. සාමාන්‍ය ජීවිතේ වෙන සිද්ධි මේ දේවල් මේක නිසා වෙන්නේ මෙහෙම වෙන්නේ කියලා වගේ පොඩි ළමයිට හරි කියලා දෙන්න අයිඩියා එකක් තියෙනවා. හරි. එහෙනම් මේ නිශ්චල වස්තුවක් චලනය කරන එකත් හරිනේ තේරෙනවා. අවුලන්නේ. අය මොකද කරන්න පුළුවන්? කියන්න බෑ. දැන් කියන්න. චලිත වස්තුවක දිශාව වෙනස් කරන්න. අන්න චලනය වෙන වස්තුවක නැත්නම් චලිත වෙන වස්තුවක චලිත කියලා වෙන වස්තුවක මේ වචන ඉතින් වැඩි හිතන්න බෑ. මම ටක් ගාලා මේ අකුරු ලියන හොයන්න වෙන මම මේවා කියවන්නම් අය. මගේ අකුරු පොඩ්ඩක් වැඩි ගණන් ගන්න ඒවා මට මේ අකුරු ලස්සන ලියන්න පුළුවන්. හරිද? ඇත්තටම කියන්නේ ලස්සනම ලියන්න පුළුවන්. හැබැයි ඉතින් වෙලා යනවා. ඒක එහෙම ලියලා ඉන්න බෑනේ. මේක මාස 5න් අපි කොට දාන්න ඕනේ. ඒ නිසා මම ලියන ඒවා සමහර ඒවා පටපට ගාලා ලියනවා. ඔයාලා නෝට් දෙන්න තියෙන ඒවා කියවනවා. ගණන් හදන ඒවා හදනවා. ඒ යන විදිය අවුල් නම් ඔයාලට මේක තේරෙන්නේ නැහැ, පේන්නේ නැහැ. ඒ වගේ ගැටලු තියෙන ඒවා මට චුට්ටක් කියන්න. මේ ටික පැහැදිලි නැහැ. ඒ වගේ ඒවා හදාගෙන යන ඉස්සරහට චලිත වන වස්තුවක මොනවද කරන්න පුළුවන් කියලා කිව්වේ? දිශාව වෙනස් කරන්න. එලකිරි. දිශාව වෙනස් කරන්න පුළුවන්. දිශාව වෙනස් කළ හැක. රයිට් අය මොනවද පුළුවන්? සර් චලනය වන වස්තුවක චලිත ස්වභාවය වෙනස් කිරීම. අන්න ස්වභාවයෙන් තමයි දිශාවත් පුතේ. හරි. ස්වභාවය කියලා පොදුවේ කිව්වොත් එහෙම දිශාවත් ඇතුළත් ඒකට. තව මොනවද මේක පුළුවන්? දිශාව පුළුවන්. වේගය වෙනස් කළ හැක. තව පුළුවන් චලිත වන වස්තුවක් මොනවා කරන්නද? වස්තුවක් නිශ්චල කළ හැක. වේගය වෙනස් කරන්න පුළුවන්, දිශාව වෙනස් පුළුවන්, නිශ්චල කරන්න පුළුවන්. රයිට්. අය මොනවද? ඔච්චරද? 4යි. තව තියෙද? බලයක් මගින් කරන්න පුළුවන් දේවල්. ඔන්න ඔලුවට දාගන්න. තව තියෙද? රයිට්. අය මොනවද තියෙන්නේ? ඒ දෙක හරි. තව පුළුවන් හැඩේ වෙනස් කළ හැක. හැඩේ වෙනස් කළ හැක. රයිට් ඒකත් හරි. තව පුළුවන් ඕනනම් මේකේ පරිමාව වෙනස් කළ හැක. වගේ හැම ගොඩ තියෙනවා. මේ ඇති. මේ ටික ලියා ගන්න ටක් ගන්න. දෙවෙනි ප්‍රශ්නයත් හරි. ඔන්න ගොඩ දාගෙන යනවා. තියරි නෝට් එක හැදීගෙන යනවා. ලස්සනට පොතේ හදාගන්න එක තියරි නෝට් එක බලය. තව දවසක් වගේ කරලා ඉවර කරමු අපි කොහොම හරි පාඩම. ටික ලියා ගන්න ටක් ගාලා.
ලියා ගන්න බැරි වෙච්ච කට්ටිය ඉන්නවනම් නෝට් එක කාට හරි කියලා දාන්න. හරි. එහෙම දාලා දෙන්න අවුලන්නේ. මුල් ටික නේද? හිටියේ නැද්ද පුතේ පන්ති? ඒ වෙලාවේ හිටියේ නැද්ද නෝට් එක ලියා ගන්න බැරුණාද? හරි. අවුලන්නේ. ඒ ටික දාන්න. හරි මේ ටික ඉවරයි නේද? ගොඩ වෙලා දෙන්නේ නැහැ ළමයි. නෝට් එක දාගන්න. බැරි වුණොත් කවුරු හරි ඉන්නවනේ කියන්නේ. මම කණ්ඩේ ඇති. ටටක් ගාලා දාගන්න. ඔයාලා එක්කෝ පන්තියේ වෙලාවේ අර ලස්සනට නෝට් එක ලියන්න නැතුව ටක් ගාලා කටුවට වගේ දාගෙන පස්සේ ඕන්නම් ලියන්නත් පුළුවන්. එකපාරින්ම දාලා ඉවර කරන්නත් පුළුවන්. කැමති විදියක්. ඒක මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි කොහොම හරි වෙන්න ඕන නෝට් එක වාගේ පොතේ ලියවෙන්න ඕනේ. ඒක ඊට පස්සේ ඔලුවට දාගන්න ඕන. අදම දාගන්න ඕන මේ ටික. ආයි හෙට වෙනකම් හෙට කල් ඉන්න බෑ. අදම දාගන්න. හදිස්සියවත් අද බැරි වුණොත් හෙට පාන්දර හරි නැගිටලා මේ වැඩේ කොහොම හරි කරපු කොටස ඉවර කරගන්න ඕන සුපිරියට. ඒකේ ප්‍රශ්න තියෙනවා අහන්න ඕනේ. ගණන් හදන්න ගත්තාම නැත්තම් බැරි වෙනවා. මොකද අන්තිමේට දැන් බලේ පාඩම දවස් දෙකක් හෝ තුනක් වගේ යන්න වෙනවා අපිට පළවෙනි දවස් 3. ඒතර තුන්වෙනි දවස් වෙනකොට බලය කියන එකේ ගණන් හදන්න නම් මොකද වෙන්න ඕනේ? හොඳට මේ අද කියලා දෙන එකේ ඉඳන් අයිඩියා එකම ඔළුවේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ අවබෝධය තියෙන්න ඕනේ. පූර්ණ අවබෝධයක් නැත්තම් ගණන් හදන්න බැරි වෙනවා. හරි. එතකොට බලමු ඊළඟ කතාව. මොකක්ද කතා කරන්න යන්නේ? බලයක් ගැන මම ඔය සරල ඔයාලට කියලා දීගෙන යන්නේ. ටිකට ලොකු යෝනේ. ඊළඟ ප්‍රශ්නය තමයි බලය කියන එකත් හරි. දැන් බලයෙන් කරන්න පුළුවන් දේවලුත් හරි. බලයක් කොහොමද අපි බලයක් නිරූපණය කරන්නේ කොහොමද? බලයක් කියන එක නිරූපණය කරන්න අවශ්‍ය මොනවද? අන්න ඊළඟ. එහෙනම් දැන් අපි ගණන් හදන්න යන්නේ මේ පාඩමේ. ඒතකොට මේකේ වැදගත්ම දෙයක් තමයි ළමයි බලය කියන එක නිරූපණය කරන්න. දැන් හිතන්නකෝ අර අපි දොර තල්ලු කරනවා කිව්වට ඕකේ කොහොමද ඇත්තටම බල තියෙන්නේ? කොයි වගේ තැන්වලද ක්‍රියා කරන්නේ? දොර මත බලයක් තියනවද? අතෙන් බලයක් දෙනවද? දැන් අපි මෙහෙම වයර් එකක් ඇද්දාම කම්බි කෑල්ලක් දෙපැත්තෙන් ඇද්දාම රබර් පටියක් ඇද්දාම ඕකේ බල ක්‍රියා කරන්නේ කොහොමද? මේ වගේ මාකර් එකක් නැත්නම් මේ වගේ පොඩි දණ්ඩක් එන පොඩි ලීයක් මේ වගේ ලීයක් මෙහෙම තද කරාම මොකද වෙන්නේ? ඇද්දාම මොකද වෙන්නේ? ඊට පස්සේ මේකට හේතු කරාම කොහොමද බල හිටින්නේ? හරි. ඒ වගේ අර ගොඩක් ඒවා අපි දැන් කතා කරනවා. එතකොට එහෙනම් බලයක් නිරූපණය කරන්නේ කොහොමද? ඊළඟ ප්‍රශ්නේ තමයි බලයක් නිරූපණය කිරීමට අවශ්‍ය වෙනවා ප්‍රධාන සාධක තුනක්. බලයක් නිරූපණය කිරීමට අවශ්‍ය ප්‍රධාන සාධක මොනවාද කියලා. බලයක් නිරූපණය කරන්න අවශ්‍ය ප්‍රධාන සාධක. බලයේ විශාලත්වය, බලයේ දිශාව, බලයේ ක්‍රියාරේඛ. නියමයි. සුපිරි. හරියම හරි. බලයක් උතේ නිරූපණය කරන්න බලයක් එතකොට විස්තර කරන්න අපිට අවශ්‍ය වෙන සාධක දෙකයි නෙමෙයි තුනයි. හරියටම කිව්වා යා මොනවාද සාධක තුන? බලයක් කිව්වම පුතේ බලයේ විශාලත්වයක් තියෙනවා. බලයේ සාධකය තමයි විශාලත්වය. බලයේ තියෙන විශාලත්වය ඔළුවට දාගන්න. ඊළඟ එක තමයි දිශාව. අතිශය වැදගත්. විශාලත්වයයි දිශාවයි තියෙන නිසා මෙයාට විශේෂ නමකුත් කියන අපි භෞතික විද්‍යාවේ. මේ වගේ ඒවා අපිට හම්බ වෙනවා තව රාශි. මේකට කියන්නේ භෞතික රාශි කියලා. බලය කියන්නේ භෞතික රාශියක්. ඒතර මේ භෞතික රාශි තව ගොඩක් අපිට ඉස්සරහට පාඩම් කරගෙන යද්දි හම්බ වෙනවා. මේ භෞතික රාශිය එක ගොඩකට අයිති වෙනවා. තව ගොඩකුත් තියෙනවා. මොකද්ද මේ විශාලත්වයකුයි දිශාවකුයි තියෙන ඒවට කියන නම? දැන් පන්ති වල ඉන්න අය පාඩම ඉගෙන ගත්ත අය මෑත කාලේ ඉගෙන ගත්ත අයට අයිඩියා එකක් තියෙන්න පුළුවන්. මතක තියෙන්න ඕනි. විශාලත්වයක් සහ දිශාවක් තියෙනවනම් ඒවට අපි මොනවද කියන්නේ? දෛශික රාශිය. very good. මේකට කියන්නේ අපි දෛශික රාශි කියලා. අන්න මතක තියාගන්න මෙතන අමතර නෝට් එකක් අපිට ඉස්සරහට හම්බ වෙනවා මේ වචනේ තවත් පාඩම් වල දෛශික රාශි. ඒ කියන්නේ විශාලත්වයකුයි දිශාවකුයි තියෙන ඒවා. විශාලත්වයේ ප්ලස් දිශාවක් තියෙනවා නම් විශාලත්වයේ ප්ලස් දිශාවක් තියෙන ඒවට කියනවා දෛශික කියලා. එහෙනම් අනිත් වර්ගය මොකද්ද? දෛශික වල අනිත් එක අදිශ. එහෙනම් ඒකේ මොකද්ද
නැත්තේ විශාලත්වයක් කොහොමත් හැම එකේම තියෙනවනේ. දිශාවක් නැහැ. අදිශ නමේම තියෙනවා දිශාවක් නැහැ. උදාහරණයක් කිව්වොත් දැන් අපි ගන්නවා චලිතේ පාඩමේ අපි කතා කරනවා දුර ඊළඟ කතා කරනවා විස්ථාපනය කියලා. දෙකක්. මම චුට්ටක් පැහැදිලි කරන්නම්. දෛශික අදිශ කියන දෙකේ වෙනස. ඔන්න මෙතන මම A කියන ලක්ෂය ඉන්නවා. හොඳට බලන්න ඉන්න. මෙතන B කියලා ළමයි තව ලක්ෂයක් තියෙනවා. A කියලා තැනක් තියෙනවා B කියලා තැනක් තියෙනවා. හොඳට ඔලුවට දාගන්න රා. මට මේකට යන්න පුළුවන් කෙලින්ම. ඔන්න එක මාර්ගයක්. මට මෙහෙම යන්නත් පුළුවන්. එන්න තව මාර්ගයක්. මට මේ පැත්තෙන් ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා වටේ කැරකිලා එහා පැත්තේ මම ගිහිල්ලා එන්නත් පුළුවන්. මේක මාර්ග තියෙනවා. එතකොට මේකේ මෙන්න මේ A ඉඳන් B ට යන මෙන්න මේ මාර්ගයට අපි කියනවා විස්ථාපනයක් කියලා. ඒ කියන්නේ තනි කෙලින් දුර. කෙටිම දුර. මේ අනිත් ඒවාට කියන්නේ දුර කියලා. මේකත් දුරක් මේකත් දුරක්. ඒක දුරවත්. ඒතර දුර කියන එක බලන්න දුර කියන එක යනකොට එක එක දිශාවලට හැරි හැරි ගියා මේ. එක එක දිශාවලට හැරි හැරි ගියා. එක එක දිශාවලට හැරුණා මේ. හැරුණා. හැබැයි මේ විස්ථාපනය කියනකොට කෙලින්ම ගියා. ආවා B වලට. A වලින් පටන් ගත්තා B වලට කෙලින්ම ගියා. ඒ කියන්නේ මේකේ අනිවාර්යෙන් මේ දිශාවටම යා යුතුයි කියලා එකක් තියෙනවා. මේ දිශාව අනිවාර්යයි. දිශාවක් සහිතයි. මේක දෛශිකයක් ළමයි. මේක දෛශිකයක්. මේ දුර කියන එක හැබැයි එක එක දිශාවලට හැරි හැරි ගිය විශාලත්වයක් කොහොමද තියෙන දුර කිලෝමීටර් 5යි හරි මොකක් හරි තියෙන 150යි හරි. හැබැයි දිශාවක් නැහැ. අන්න අදිශ. එහෙනම් මතක තියාගන්න මේ පාඩම දැන් ඉගෙන ගන්න ගමන් නෝට් එකට මම ඒක දෙන්නේ නැහැ මෙතන. පොඩි නෝට් එකක් මෙහෙම දාගන්න. විශාලත්වයක් සහිත දිශාවක් සහිත නම් දෛශික මෙහෙම දාගන්න කෙටියෙන්. සහිත නම් දෛශික. ඉතින් දාන්න. විශාලත්වයක් තියෙනවා දිශාවක් නැහැ. දිශාවක් නැහැ කියලා දාන්න. දිශාවක් නැත. දිශාවක් නැත කැමති දිශාවකට යා හැක. හරි. දිශාවක් නැත කැමති දිශාවකට යා හැක කියලා ඕනනම් දාන්න. එහෙම ඕනේ. හරි. මේ ටික ඕනනම් නෝට් කරගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ටටක් ගාලා කටු සටහනක් වගේ හරි දාගන්න. දැන් උඩ කාලෙකින් කරන අය පාඩම එකපාරම දැන් අපි යනවා ඉස්සරහට ටික ටික පාඩම ගොඩනගීගෙන යනවා. හරි. ටක් ගාලා ඒ ටික දාගන්න. එහෙනම් ප්‍රධාන සාධක ඔන්න දෙකක් ගැන කතා කරා. දැන් අනිත් සාධකය තමයි ඒක වැදගත් එකක්. ඒක මම වෙනම කතා කරන්නම්. මේ සාධක දෙක ලියලා ওই ටික මම මකනවා බෝඩ් එක. තව සාධකයක් තියෙනවා. ඒක ඇයි වැදගත් කියලාත් මම චුට්ටක් ඔයාලට පැහැදිලි කරන්නම් මේ උදාහරණයකින්. ඒක වැදගත්. සමහර විට අපි දිශාවයි විශාලත්වයයි සලකනවා. අර අනිත් එක්කෙනා ගැන හිතන්නේ නැති වෙනවා. ඒක හිතුවේ නැත්තම් අවුල් ඈ. ඒක හිතන්න ඕනේ ඒක අනිවාර්යයි. ඒක නැත්තම් වැඩේ ඉවරයිම. හරි. ඒක ඕනේ. මේ විශාලත්ව දිශා මොනවද තිබ්බත් වැඩක් නැහැ. ඒ ඊළඟ සාධකේ හරියට ආවේ නැත්තම් නේ. මොකක්ද ඒක කිව්වේ මට? කිව්වා එක්කෙනෙක්. මොකද්ද පුතේ කිව්වේ? අනිත් සාධක බලේ ක්‍රියාරේඛා ඒ මොකද්ද ඒ ක්‍රියා රේඛාව කියන්නේ? ඒක මට තේරෙන්නේ නැහැ කිව්වට. ක්‍රියා ලක්ෂ්‍යද සර්? ක්‍රියා ලක්ෂ්‍ය. ක්‍රියාරේඛා ක්‍රියා ලක්ෂ්‍ය මොකද්ද ඒ? ක්‍රියා ලක්ෂ්‍ය කියන්නේ? ක්‍රියා රේඛාව හරි මොකක්ද ලක්ෂ්‍ය කියන්නේ? නිකන් අපිට තේරෙන විදිහට කිව්වොත් අපිට තේරෙන්නේ නැහැ කිව්වට. මට තේරෙන්නේ බලය නැහැ. ක්‍රියා කරන ක්‍රියා කරන තැන. ඒතකොට ඒක වැදගත්මද මේකට? ඒක වෙනස් වුණොත් එහෙම අවුලක් වෙනවද? බලමු. නිකන් අපි චුට්ටක් උදාහරණයකින්ම බලමු එකක්. ඕන උදාහරණයක් ගන්න පුළුවන්. අපි බලන්න තේරෙන උදාහරණයක් ගමු. මෙන්න මේ වගේ. ඔන්න තියෙනවා ලොකු උස පෙට්ටියක් කියලා හිතන්නකෝ. බිම තියලා තියෙනවා. හරි. සාමාන්‍ය ප්‍රමාණයේ පෙට්ටියක් තියෙනවා. බරයි ටිකක් මේක. හරි. එතකොට මෙයාට බලය දෙන තැන් ටිකක් මම කියනවා. B වලටත් බලයක් දෙනවා. C වලටත් බලයක් දෙනවා. right. A වලට බලය දුන්නොත් මොනවා වෙයිද? A වලට බලය දුන්නොත් මොකද වෙන්නේ? A වලට හොඳ බලයක් දෙනවා. හයියෙන් මෙහෙම යටින්ම හරිද? උඩරිම බලයක් දුන්නොත් මොකද වෙන්නේ? පෙට්ටියක් තියලා තියෙනවා. ලොකු පෙට්ටියක්. උස එකක්. මේක උස එකක්.
මොකද වෙන්නේ? අයිඩියා ගන්න නැද්ද? අනිවාර්යෙන් ඔය බලය වැඩි වෙන්න මේක මෙහෙට බර වෙලා මොකද වෙන්නේ? මේ පැත්තට අනිවාර්යෙන් වැටෙනවා. වැටෙනවාමයි. ඊට පස්සේ දෙවෙනි B අවස්ථාවේ බලය දෙනවා. අවුලක් නැහැ ඉස්සරහට තල්ලු කරන්න පුළුවන්. තල්ලු වීගෙන යනවා. මෙතනින් බලය දුන්නොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන් මෙයා පෙරලෙනවා. එහෙනම් මේ තැන් තුනෙන් බලය දුන්නාම වෙන වැඩේ වෙනස්. අපිට අවශ්‍ය මොකද්ද? ඒ අවශ්‍ය වැඩේ කරගන්න අවශ්‍ය තැනට බලය යොදන්න ඕනේ. ඒ නිසා තුන්වෙනි සාධකය තමයි අතිශය වැදගත් එකක්. බලයේ තුන්වෙනි සාධකය අර සාධකවල ක්‍රියා ලක්ෂ්‍ය කියලා කියන්නත් පුළුවන්. ක්‍රියා රේඛාව කියලා කියන්නත් පුළුවන්. ක්‍රියා ලක්ෂ්‍ය කියලා කිව්වොත් අවුලක් නැහැ. ක්‍රියා රේඛාව. ලක්ෂ්‍ය කියන්නේ හරියට මේ තැන. ක්‍රියා රේඛාව කියන්නේ ක්‍රියා කරන රේඛාවම ගන්න පුළුවන්. හරි. එහෙනම් ප්‍රධාන සාධක තුනක් තියෙනවා බලයක් පූර්ණ වශයෙන් විස්තර කරන්න. ඒ කියන්නේ බලයක් නිරූපණය කරද්දී දිශාව අනිවාර්යයි, විශාලත්වය අනිවාර්යයි සහ මොකද්ද? ක්‍රියා රේඛාව අනිවාර්යයි. ඒක යටින් ලියා ගන්න. එහෙනම් අපි නෝට් එක ඔන්න හදාගෙන යනවා ඉස්සරහට. දැන් බලය නිරූපණය කරන්න යන්නේ. රයිට්. ඊළඟට මකනවා එනවා. අවශ්‍ය දේවල් ඔයාලා අමතරව තව නෝට් කරගත්තට කමක් නැහැ කියන ඒවා. හරි. ඔන්න ඊළඟ එක නැගෙනහිරට නිව්ටන් අන්න නිව්ටන් කියලා එකක් එනවා. ඒක කියන්න කලින් බලය මනින ඒකක ගැන මෙතන පොඩ්ඩක් කියලා ඉන්න. බලය මනින SI ඒකකයක් තියෙනවා. මේ SI කියන ඒවා පොලිසිය වනේ මේ සම්මත ඒකක අන්තර්ජාතික සම්මත ඒකක හැම භෞතික රාශියකටම සම්මත ඒකකයක් තියෙනවා. ඒක අපි සූත්‍රයට ආදේශ කරේ නැති වුණොත් එහෙම එනවා උත්තර ඉරිගහන පේපර් එකේ ඒ වැරදියට එන ඒවත් තියෙනවා. හැබැයි වැරදිනේ. අපි මොකක් හරි හදලා උත්තරයක් ගන්න. උත්තර පාත් තියෙනවනේ. MCQ ළමයිට වෙන වැඩේ එක වගේ උත්තර වගේ යන ඒවත් ගොඩක් තියෙන. ගොඩක්ම තියෙන ළමයිට වර්ධින ක්‍රම වලට හදනවා යාළුවා. පේපරේ හදන කට්ටිය වර්ධින ක්‍රම මෙහෙම මේ ළමයා වැරදියට හදයි මේක ආදේශ කරයි මේ විදියට මෙතන මීටර වෙනකොට සෙන්ටිමීටර දාලා හදයි වගේ එක එක ඒවා දාලා හදලා එන උත්තර දිනනවා නිකන් ඒවා දානවා උත්තර පහට. අපේ ළමයිට මොකද වෙන්නේ? හදනවා උත්තරේ හරි. ගෙදර ඇවිල්ලත් කියනවා MCQ සර් ගැහුවා 40කට වඩා අනිවාර්යෙන් හරි ඈ උත්තර ආව මට ඔක්කොම කියලා මාකින් එක අරන් චෙක් කළා නම් 32යි 8ක්ම විතර වැරදි. ෂුවර් කරගෙන හිටපටම්. ඒ කියන්නේ උත්තර ඇවිල්ලා ළමයාට හරි ඒ පේපරෙත් තියෙනවා. හැබැයි වැරදි උත්තර ඇවිල්ලා තියෙනවා. ඒ ආදේශ කිරීම වැරදිච්ච ගමන් එන උත්තරෙත් තියෙනවා අර MCQ. ඒක භයානකයි. ඒකයි මම කිව්වේ කෙටි ප්‍රශ්න 50 50න් 40 ගහනවා කියන්නේ අනිවාර්යෙන් ඒ එකක් ඒ ළමයා ගන්නවමයි. බලය මනින SI ඒකකය මොකද්ද? අර නිව්ටන්ගේ නමින්ම දාලා දෙනවා සර් අයිසැක් නිව්ටන් නිසා නිව්ටනය තමයි බලය මනින SI එකක එක පැත්තකින් එතන ඔය ලියපු තැනින් ප්‍රතිපයන්කෙන් ලියා ගන්න. හරි. එහෙනම් නැගෙනහිරට නිව්ටන් 50ක බලයක් ක්‍රියා කරයි. මේක ලකුණු කරන්න ඕන දැන්. රූපේක කොහොමද කරන්නේ? නැගෙනහිරට නිව්ටන් 50ක බලයක් ක්‍රියා කරයි. එතකොට මේකෙදී වැදගත් දිශාව කොහොමද ඊතලයකින් දාන්නේ? දිශාව දාන්නේ ඊහිසකින්. දිශාව ඊහිසකින් දානවා. රයිට්? අනිවාර්යෙන් දිශාව ඊහිසකින් දානවා. ඊළඟට මේකේ තව තියෙනවනේ විශාලත්වය. විශාලත්වය දාන්නේ කොහොමද දන්නවද? දිගෙන් තමයි නිරූපණය කරන්නේ. මේකට පරිමාණයක් අපිට ඕන වෙනවා. පරිමාණයක් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ නිව්ටන් 50 තිබ්බට ඕකේ සෙන්ටිමීටර් 50ක් ඕන හඳින්නත් පුළුවන් එකක් ගත්තොත් අපි කියනවා නිව්ටන් සෙන්ටිමීටර එකකින් නිව්ටන් 10ක්. මෙන්න පරිමාණය. මොකද සෙන්ටිමීටර එකකින් නිව්ටන් 10ක්. අන්න මම කරන්නේ මොකද්ද? මේ වගේ තිතක් තියලා මේ පැත්තට සෙන්ටිමීටර එකකින් 10ක් නේ නිව්ටන් 50. එහෙනම් සෙන්ටිමීටර 5ක රේඛාවක් හරියට මැනලා අඩි රූලෙන් අදිනවා. ඇඳලා මේ පැත්තට දානවා නිව්ටන් නේද? මේ ගාන දානවා. 50යි නිව්ටන්. අන්න නැගෙනහිර එහා පැත්තේ නැගෙනහිරට මෙන්න මෙතන ඉඳන් පටන් ගන්නවා ක්‍රියා ලක්ෂයක් ඕනනම් මේ විදිහට ලකුණු කරන්න පුළුවන්. එතන ඉඳන් නිව්ටන් 50ක් අන්න සෙන්ටිමීටර 5ක ඉරකින් තමයි පෙන්වන්නේ.
සෙන්ටිමීටර 5 ගන්න හේතුව ඇයි? මේකේ සෙන්ටිමීටරකින් 10ක් නිරූපණය වෙනවා. ටක් ගාලා ඒක දාගන්න. මොන දැන් පිළිවෙලට මේ වෙනකොට දාපු නෝට් එකේ ගුරුත්ව කේන්ද්‍රය අද දේවල් තියෙන ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ ඉස්සල්ලා අර අහපු එකද ක්‍රියාලක්ෂය ගුරුත්ව කේන්ද්‍රය පුතේ වෙනයි. හරි. ඒක පැහැදිලි කරන්නම්. ඒකත් අපිට තියෙනවා මේ පාඩමේ ඉගෙන ගන්න. ගුරුත්ව කේන්ද්‍රය ගැන කියලා දෙන්නම්. අනේ ප්‍රශ්නේ නේ අහන්න සහ මැසේජ් කරන්න මයික් ඔන් කරලා කතා කරන්න. මේ ක්ලාස් එකේ මම කිව්වේ නිකන් ඔහේ අර බණහනා වගේ කරන්න බෑ. රටක් ගාලා වැඩි අල්ල ගන්න ඕන වැඩේට සෙට් වෙන්න ඕනේ. දැන් අද පළවෙනි දවස් ඔන්න. දැන් මේ වෙනකොට ඔන්න 9 දෙනෙක් ඉන්නවා. ඔය 9 දෙනා තමයි ඔන්න දිගටම අනිවාර්යෙන් ඇවිල්ලා රෑන්ක් දාන්නේ. ඔයාලට මම උදව් කරනවා. තව ඉස්සරහට සම්බන්ධ වෙනා තියෙනවා. මෙතන ඉන්නයි මම ටිකක් බලා ගන්න ඉන්න. ඉලක්ෂණ නෝ විනෝෂාලිනෝ අසරංගනෝ හෂ්ටි නාමී ආවිය ගෝවින්ද නිමේෂ් විරාජ් රයිට් හරි ඔයගොල්ලෝ ගෙල සෙට් එකක් ඉන්න ගේම් ගහමු කොහොම හරි මේක ගහන්න ඕනේ ගේම් එකක් හරි මේක ගහන්න ඕනේ එකක් හරි රයිට් ඒක නිරූපණය කරගත්තා නම් ඊළඟ තව මම උදාහරණයක් කියන්නම් සමහර ඒවා අපිට නිරූපණය කරන්න වෙනවා ඉස්සරහට ඒවා හම්බෙන්නේ දැනට බය වෙන්න එපා හරි මෙලිම ගන්නම් නෝට් දානවනේ ටංකාරි මෙන්න මෙහෙම එකක් දැන් ඕකේ මෙන්න මෙහෙම මේන්න මේ දිශාවට මේ බලය ක්‍රියා කරන්නේ මෙහෙම තිරස දිනනවානේ තිරස තිරස් කියන්නේ මොකක්ද මෙන්න මෙහෙම තිරසට අංශක 30ක් ආනතව ක්‍රියා කරනවා තේරුණාද ඒ ආනතව නිව්ටන් අපි මෙතන 30ක් නිව්ටන් 30ක් හරි නිව්ටන් 30ක් ආනතව ක්‍රියා කරනවා ඒක ඕක අපිට නිරූපණය කරන්න වෙනවා අර මේ පරිමාණයටම ගන්නවා නම් සෙන්ටිමීටර 3කින් ඔන්න ඔහොම මේ දිශාව එහෙම ලකුණු කරන්න පුළුවන් අපිට ඊශාන වගේ ආවට පස්සේ හරි ඕක ඊශාන නෙමෙයි ඊශාන આવුත් එහෙම හරියටම අංශක 92කට බෙදුවම 45 දෙක ගන්න යන්නේ දිශාවට මෙහෙමනේ තියෙන්නේ එතකොට දිශා ඔන්න ඔහොම හතර දිශාව තියෙනවා ඒවා අතර එනේම ටික මෙහෙම නෙන්නේ අර මේක 45යි මේක 45යි විදිහට තමයි කෝණය යන්නේ. ඒතර මේ දිශාවට ඊශානට වගේ මොකක් හරි බලයක් අපිට ලකුණු කරන්න වෙනවා නම් 45න් අපිට තිරසක් දාලා 45ක් දාලා මෙහෙම ලකුණු කරන්න පුළුවන්. හරි. ඒකයි කිව්වේ. ඔළුවට දාගන්න ඊශානට වගේ આવත් 45ක් දාලා ලකුණු කරන්න. ඒ විදිහට තමයි බලයක් නිරූපණය කරන්නේ. ඒකත් පොඩි දෙයක්. චූටි පන්ති වල ඉඳන් තිබ්බ එකක්. මේ දැන් පටන් ගන්නවා 7 වසර 8 වසරෙන් වගේ බල නිරූපණය කිරීම 7න් 8න් වගේ පටන් ගන්නවා ඇත්තට. ආයේ නේ. එතකොට බලය කියන එක නිරූපණය කරන්නත් දැන් දන්නවා. එහෙනම් ඊළඟ කතාවට යනවා. ඊළඟ කතාව මේක දාගන්න ඔයගොල්ලෝ. දිශාවල ඒවා ඕනනම් දාගන්න ඕනේ මම හිතන්නේ. ඊශාන කියලා ඕන 45 එකක් දාගන්න එකමද. ඊරසත් එක්ක 45යි මේක එතකොට ඊශාන දිශාවට යන්නේ. නිව්ටන් නම් හිතමු 80ක් කියලා. අර විදිහට ගත්තොත් 8ක් සෙන්ටිමීටර දිග රේඛාවක් ගහන්න ඕනේ. විශාල මම මෙතන නිකන් දාන ඊශාන. ඊශාන ශායන මම දන්න ඊශානනේ. ඊශාන හරි සීශාන හරි මොකක්ද දාන්න මම දන්නවා. හරි. එතකොට දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ වැදගත්ම මාතෘකාව නිව්ටන් නියම. රයිට්. නිව්ටන් අංකල් එන්න යන්නේ පාඩමට. එයාට පස්සේ වැඩේ දරුණු ගණන් හදන්නෙම සෙට් වෙනවා. දරුණු නෑ. හරියට පිළිවෙලට ඔලුවට දාගන්න ලස්සනට ඉගෙන ගන්න තේරෙන්නේ නැති ඕන එකක් ආයෙම දෙතුන් පාරක් 10 පාරක් හරි අහලා ඔලුවට දාගන්න අද තියෙන ප්‍රශ්න අද විසඳ ගන්න හෙට වෙද්දි මේ බලය උගන්නපු ටික හොඳට පුළුවන් කරගන්න ආයෙ මොනවද ඉතින් ඊළඟ දවසේ කරන ඒවත් ඔහොම පිළිවෙල කරගෙන යනවා SFT වල ඒක අනිවාර්යයි දානවමයි ගණන් හදන්න සෙට් වුණාම ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ අර හරි ලස්සන කතාවක් කිව්වා මොකක්ද දන්නවද මේ පාර දිස්ත්‍රික් පළවෙනියෝ 5 දෙනෙක් ඇවිල්ලා දිනා රත්නපුරේ ඉස්කෝල එක සීවලී මහාවිද්‍යාලය හරි මොකක් හරි මේ මම දැක්ක වීඩියෝ එකක් ඒකේ ළමයි 5 දෙනෙක් ඉන්නවා දිස්ත්‍රික් පළවෙනියෝ හරිද ඒ කියන්නේ මැත්ස් වලින් පළවෙනියා බයෝ වලින් පළවෙනියා ටෙක් වලින් පළවෙනියා කොමර්ස් වලින් පළවෙනියා තව මොකක්ද
BST බලන විෂයන් ඔක්කොම පළවෙනි ඇවිල්ලා තියෙන. හරි. එකයි මිස් වෙලා තිබ්බ මොකක් හරි ආර්ට් වලින් පළවෙනි විතරයි නැත්තේ. අනිත් හැම විෂයෙන්ම පළවෙනිය දිස්ත්‍රික්කයේ පළවෙනිය රත්නපුරේ ඒ ඉස්කෝලේ. හරිද? ඒතකොට ඒකේ අර ටෙක් වලින් පළවෙනිය වෙච්ච එකේන ලංකාවේම දෙක. හරිද? ඒ ළමයා කියපු කතාවක් තියෙනවා. එයා කරපු වැඩක් තමයිලු මේ කටුකොල තියෙනවනේ වැඩ කරන්න. අර දැන් අද දවසේ වැඩ කරන කටුකොල. ඒ කියන්නේ මේවා ගණන් හදන සෙට් නම් බණේ SFT වල එහෙම. ඒ වැඩ කරන කටුකොල ටික එකතු කරනවා. දැන් පළවෙනි මාසයක්දී නිකන් සාමාන්‍ය පොඩි මිටියක් මදි වගේ ඩුවට වැඩ කරා. ඊළඟ මාසයක්දී මේ කටුකොල ටික තව වැඩි කරගන්න එක තමයි යාගේ ටාගට් එක කියන්නේ. හැම මාසෙම එහෙම යනකොට අවසාන මාසෙදී ලොකු ගොඩක් එකතු වෙලා. ඒ කියන්නේ අර වැඩි කරගෙන වැඩ කරන එක වැඩි කර එකපාර වැඩ කරන්න බෑ. අර හර්ෂණත් කිව්වා මුල් දවස්වල ගත්තට පැයයි දෙකයි වැඩ කරන්න ඊට පස්සේ කම්මැලි හිතෙනවා බෑ හිතෙනවා මේක අතාරින්න හිතෙනවා එක එක ප්‍රශ්න එනවා. හැබැයි මේක අතාරින්න නැතුව අල්ලගෙන ඉන්න මේ මාස පහ. එතකොට අර වගේ ක්‍රමයක් පාවිච්චි කරන එක හොඳයි. කටුකොලන් ඊළඟ මාසේ තව වැඩි වෙනවා. මේක ෆොටෝ එකක් හරි ගහලා තියාගන්න. මටත් එවන්න. මේ අනිවාර්යෙන් මම ඔයාලට උදව් කරන්නම් බිත්තිවල ගහගන්න ඒවා අර ඒ කොහොමද ඒව කරගන්න කියලා. පාඩම් කරන්න තැනක් අද ඉඳන් හදාගන්න. ගෙදර කවුරු හිටියත් කමක් නැහැ. ඔයාලට තැනක් ඇතිනේ. මේසයක් හදාගන්න. ඒක ඔයාගේ ස්ටඩීස් වලට විතරක් පාවිච්චි කරන්න. ඒක යනවා හැමදේම රෙදිත් එක්ක ඒක දාන්න එපා. ඒකේ පිළිවෙලට අවශ්‍ය පොත් ටික තියාගෙන පාස් පේපර් පොත් විෂයන් තුනේම ගන්න අනිවාර්යෙන්. පා කරන විෂයන් තුනේ පාස් පේපර් පොත් තුන අනිවාර්යෙන් ගන්න. ඒ ටික අරගෙන නෝට්බුක් ටික ටියුට් ටික පිළිවෙලට හදාගෙන පේපර්ස් ටික වෙනම ෆයිල් කරගෙන වැඩේට බහින්න. මේක කොහොම හරි උඩ දාලා දෙන්න. හරි. ඊළඟට නිව්ටන් නියම ගැන කතා කරන්න යන්නේ. එහෙනම් බලමු නිව්ටන් මොනවද කියලා තියෙන්නේ මේ සිද්ධි ගැන. හරිම සරල දේවල් කියලා තියෙනවා. අපිත් ඒක අලිට කියනවානේ. නිව්ටන් නියම. නිව්ටන් නියම. රයිට්. නියම තුනක් තියෙනවා. දැන් අපේ A level කරන අය ඉන්නවා මේ වෙනකොට ක්ලාස් යන අයත් ඉන්නවා. මේ 25 ප්‍රොපර් විදිහට ලියන කට්ටියත් ඉන්නවා. 26 ලියන්න ඉන්න කට්ටියත් ඉන්නවා. සමහරට පන්ති වල පාඩම් මේවා කරලා ඇති. දෙතුන් පාර ඉගෙනගෙනත් ඇති. මොකද්ද පළවෙනි නියමෙන් කියන්නේ? මතකෙන් ඈ පොත් බල බල එහෙම පෙරලා කියන්න එපා. වස්තුවක් ඔව් මතකෙන් කියන්නේ. වස්තුවක් මත බාහිර අසන්තුලිත ආ බල යෙදෙනතුරු නිශ්චල නිශ්චල වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් යෙදෙනතුරු නිසු ඒකාකාර ප්‍රවේග. රයිට් වෙරි ගුඩ්. මොවින්දි කිව්වේනේ බණ්ඩාර වෙලෙන්නේ. හරිද? හරියට හරි. එයා කියප ඒක තමයි නිව්ටන්ගේ පළවෙනි නියම. හැමෝටම මතක තියාගන්න පුළුවන්. ඔන්න තව පොඩ්ඩක් වෙලා යද්දි මතක නැති අය ඉන්නවනම් ඔන්න එයාට හොඳට මතකයි. හරියටම හරි වෙරි ගුඩ්. නිව්ටන් කියන්නේ පුතේ මෙහෙම කතාවක්. දැන් නිකන් මම සරල සිද්ධියක් කියන්නම්. ඔන්න ඔයාලා ගෙදර ඉස්සරහා ලොරියක් නතර කරලා තියෙනවා. ඔයාලා ගෙදර ඉස්සරහ දැන් මතක් කරගන්න ඔන්න හොඳ ලොකු ලොරියක් නතර කරලා තියෙනවා. ඕකට කවුරුත් කිසිම කරදරයක් කරන්නේ නැත්තම් කවුරුත් ගිහිල්ලා ඔකට නගින්නේ නැහැ. හරි. කවුරුත් ගිහිල්ලා ඒ දොරවල් ඇරලා බලන්නේ නැහැ. කිසිම දෙයක් කරන්නේ නැහැ. කවුරුත් ළඟින් ගෑවෙන්නවත් යන්නේ නැහැ. හරිද? ලබන අවුරුද්දෙත් තොම් බලද්දී ওই ලොරිය උතන තියෙනවා. තව අවුරුදු 10කින් බැලුවොත් ඕක උතන තියෙනවා. උලං ගහන්නෙත් නැහැ. එහෙම වෙන ප්‍රශ්නත් නැහැ. ගම් වතුරා නම් මොනවත් කිසි දෙයක් නැහැ. ඒක එහෙම තියෙන. ඒකට බාහිර බලපෑමක් නැත්තම් ඒ ලොරිය එතනම නේද? ඒකනේ නිව්ටන් කියන්නේ. බාහිර අසන්තුලිත බලයක් යෙදෙන තුරු මොකක්ද ඒ අසන්තුලිත බලය? අසන්තුලිත කියන එකේ ලොකු අයිඩියා එකක් තියෙනවා. අසන්තුලිත කියන එක බලමු වෙනම කතා කරලා. බාහිරින් බලයක් යෙදෙන තුරු අසන්තුලිත කතාව අමතක කරමු. බාහිරින් බලයක් යෙදෙන කල නිශ්චලතාවයේ තියෙන ඒ ලොරිය නිශ්චලතාවයේම තියෙනවා මිසක් වෙන මොකුත් වෙන්නේ නැහැ කියලා කියනවා. තව එකක් කියනවා. දැන් හිතන්නකො ලොරියක් තියෙනවා පාරක යනවා. මේ ලොරිය යන්නේ ඒකාකාර ප්‍රවේගයෙන්. මේ ලොරියේ වෙන්න පුළුවන් දේවල් නෙවෙයි කියන්නේ. හරි වෙන්න බැරි දෙයක් කියන්නේ. මේ hina යන වැඩක්. මේ ලොරියේ තෙල් ඉවර වෙන්නේ නැහැ කවදාවත්. තෙල් කියලා જાතියක් ඕනේ නැහැ කියලා හිතන්නකො මේ වාහනේ යන්න පුළුවන් කොහොම හරි. හරි මරණ කාල කියන්නේ. මරණ කාල කියලා ගන්න මේ ඉවර වෙන්නේ නැහැ. හරිද? ඉවර වෙන තැනක් නැහැ. පාරවල් වල කිසිම ඝර්ෂණ බලයක් කියන්නේ බාධාවක් ඇති වෙන්නේ නැහැ. කෙලින්ම යන්න පුළුවන්. ඇද නැහැ. වංගුව නම්මනන්නේ 50ට යනවා නම් 50ටම යන්න පුළුවන්. ඒ 50 අඩු වැඩි වෙන්නේ නැහැ. ඒ ගානටම තියලා ඇක්සලරේටර් එක තියලා මොකක් හරි ගහලා හරි තියෙන කියලා හිතන්නකෝ. ඒ වෙන්න බෑනේ. වෙන්න බැරි දෙයක්. හරි. එහෙම වෙනවා නම් ඒ වස්තුව කවදාවත් නිශ්චල වෙන්නේ නැහැ. ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින්ම පවතිනවලු. එහෙම වෙනවා නම් බාහිරින් හැබැයි බල ඉතින් ඕන තරම් යෙදෙනවනේ අසන්තුලිත බල. ඒකනේ කියන්නේ. එහෙනම් නිව්ටන් කියන කතාව හරිනේ. මොකද්ද?
බාහිර අසන්තුලිත බලයක් යෙදෙන තුරු නිශ්චලතාවයේ පවතින වස්තු නිශ්චලතාවයේම පවතින අතර කැඩුවා කෑල්ල. ඊට පස්සේ අර මුල් ටික ආයෙම කියන්න ඕනේ නැහැ. බාහිර අසන්තුලිත බලයක් යෙදෙන තුරු කෑල්ල එකපාරක් කිව්වනම් වැඩේ ගොඩ. ඇයි? ඒක එක දිගට දැන් අපි ලියාගෙන යන්නේ. බාහිර අසන්තුලිත බලයක් යෙදෙන තුරු ඔන්න පළවෙනි කෑලි වලට කඩනවා. නිශ්චලතාවයේ පවතින වස්තු නිශ්චලතාවයේමද ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතින වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින්ද පවතී. අන්න එන ලිව්වා. නිව්ටන්ගේ පළවෙනි නියමය. කියන්න. නිව්ටන්ගේ පළවෙනි නියමය මම කියනවා ඔයාලා ලියා ගන්න. එකපාරින් ලියා ගන්න. දන්න අය තනියම ලියන්න. හරි. දන්නේ නැති අය දැන් ලියන්න. හෙට වෙද්දි තනියෙන් ලියන්න පුළුවන් වෙන්න ඕනේ. දන්නේ නැති අය මතක නැති අය හෙට වෙද්දි තනියෙන් ලියන්න කියන්න පුළුවන් වෙන්න ඕනේ. එකපාර මම අහනවා. රයිට්. සංදීපණී කියන්න බලන්න නිව්ටන්ගේ පළවෙනි නියමය. එතකොට කියන්න ඕන. හරි. මම දන්නේ නැහැ සර්. බැරි වුණා. නිදහසට කරුණු මට වැඩක් නැත. වගකීම මම බාරගත්තා. ඔයාලත් ඒ විදිහට වැඩේ කරන්නයි ඕනේ. හැමෝටම කියන්නේ හැමෝම මේ විදිහට කියන්න ඕන. අහද්දි ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. මොකද ඒ කරන්නේ ඔයාලව ලැජ්ජාවටපත් කරන්නවත් එහෙම මොකුත් නෙමෙයි. ඔයාලව මේකෙන් ඉස්සරහට ගන්න මේ. ඔයාලගේ තියෙන අඩුපාඩු අඳුර ගන්න. ඔයාලා වැඩ කරනවද කියලා චෙක් කරන්න. ඒකට මම විවිධ ක්‍රම පාවිච්චි කරනවා. ඒකට මට අවසරය දෙන්න මේ තරහ ගන්න නැතුව. හරි. මේ වැඩේ මොකද මගේ විදිහට මේ වැඩේ මා සහාය කරොත් තමයි ඔයාලට මේ වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. හරි. පාර හරියට පෙන්නනවා. හරියට යන එක දැනගන්න ඕන ඔයා. හරියට යන තැන කියලා දෙනවා. හරියට යන එක ඔයාගේ වැඩක්. හරි ලියන්න පුතේ. බාහිර අසන්තුලිත බලයක් යෙදෙන තුරු 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 නිශ්චලතාවයේ පවතින වස්තු නිශ්චලතාවයේමද නිශ්චලතාවයේ පවතින වස්තු නිශ්චලතාවයේමද නිශ්චලතාවයේ පවතින වස්තු නිශ්චලතාවයේමද නිශ්චලතාවයේ පවතින වස්තු නිශ්චලතාවයේමද ක්‍රමාවත් ගන්න. නිශ්චලතාවයේ පවතින වස්තු නිශ්චලතාවයේමද ක්‍රමාවක් දාලා නිශ්චලතාවයේ පවතින වස්තු නිශ්චලතාවයේමද ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතින වස්තු 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 ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින්ද පවතී ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින්ද එමේ ඒකාකාර ප්‍රවේගයෙන්ම චලනය වෙමින් එහෙම ඕනෙත් නැහැ අරකම ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින්ද පවතී නැවත කියවලා බලන්න ලියප එක හරිද කියලා චෙක් කරන්න බාහිර අසන්තුලිත බලයක් යෙදෙන තුරු බාහිරින් බලයක් යෙදෙන කල නිශ්චලතාවයේ පවතින වස්තු නිශ්චලතාවයේමද නිශ්චලතාවයේ තියෙන කට්ටිය නිශ්චලතාවය පොඩි සීන් යන්නේ අය අමුතුවෙන් හිතන්න දෙයක් නිශ්චලතාවයේ පවතින වස්තු නිශ්චලතාවයේමද ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින්ද පවතී රයිට් ඔන්න එහෙනම් ඒකත් හරි සවුන්ඩ් එක අඩුයි කියන ඇහෙන්නේ නැද්ද ඇහෙනව අඩුද පොඩ්ඩක් කියන්න මට ඇහෙනව අඩුද අනිත් අය මොකද කියන්නේ සිග්නල් අවුලක් වෙලාද මොකක් හරි චුට්ටක් කියන්නේ කවුද අයින් වෙලා තියෙන එක්කෙනා බලන්න ඕනේ හරි අයින් වෙලා බලන්න එහෙනම් නිව්ටන්ගේ පළවෙනි නියමය හරි
right ඊළඟට අපි කතා කරන්න යන්නේ මොකක්ද? නිව්ටන්ගේ පළවෙනි නියමයට පස්සේ දෙවෙනි නියමය තමයි කතා කරන්න තියෙන්නේ නම් දෙවෙනි නියමයේ පුතේ යන්නේ මේ ගම්ම්‍යතාව කියන සිද්ධියත් එක්ක. එහෙනම් මොකද්ද මේ ගම්ම්‍යතාව කියන්නේ? ඊළඟට අපි දැනගන්න ඕනේ. අන්න බලමු. ගම්ම්‍යතාවය යන කොහොමද? පිළිවෙලට මේ නෝට් එක දෙන්නේ ලස්සනට පිළිවෙලට දාගත්තාම ඔයාලට පාඩම ලස්සනට කොට නැගෙනවා. බලේ පාඩම ඔය දවස් 3ක් වගේ යද්දි ඉවර කරනවා. දවස් 3ක් හතරවෙනි දවසේ ගොඩක් වෙලාට තව ගණන් ටිකක් හදන්න සෙට් වෙයි මේ. ඒ කියන්නේ මොකද හේතුව ටිකක් නෙමෙයි ගොඩක්ම ලොකු පාඩමක් බලය කියන්නේ. හරි. සාමාන්‍ය තියරි ක්ලාස් වල සර්ලා මාස 3ක් විතර කරන පාඩමක් ඒක. බලය කියන්නේ මාස 3ක් විතර කරන බලය පාඩම. සම්පූර්ණ තියරි ක්ලාස් වල උදේ 8 ඉඳන් 2 වෙනකල් තියෙන ඒ වගේ මාස 3ක් විතර කරන පාඩමක් මේක. හොඳද? ඒ කියන්නේ අවුරුදු 2කමාරක් ඔය සිලබස් එක කරන්නේ. අවුරුදු 2.5කමාරක් කරලා සිලබස් එක ඉවර කරනවා. අපි මේ මාස 5ක් කරලා සිලබස් එක ඉවර කරනවා. එතකොට පැහැදිලිව තේරෙනවනේ මේකේ තියෙන දේ. ඒතර අපි අනුරාධපුරේ ළමයිට ඔයගොල්ලෝ කවුරු හරි අනුරාධපුරේ අඳුරන අය කවුරු හරි එහෙම ඉන්නවා නම් අපි අලුත් වැඩක් පටන් අරන් දෙන අවුරුද්දෙන් ඒ ලෙවල්. ඒ කියන්නේ 2026 ලියන ළමයි මේ 2000 ඒ කියන්නේ 26 ප්‍රොපර් විදියට ලියන්න ඕන ෆස්ට් සයි එක. ඒගොල්ලෝ මේ පාර ලියනවා 25. දැන් අපේ ළමයි 15ක් වගේ ඉන්නවා පළවෙනි බැච් එක. අනුරාධපුරේ අවට වෙන මේ දිස්ත්‍රික්ක වල කට්ටියත් ඇවිල්ලා ඉන්නවා. අර නංගිල මල්ලා හැම ඉන්නවා නම් ඔන්න ඇවිල්ලා මෙහි නේවාසික විදියට නතර වෙලා අනුරාධපුරේ ඉන්න අයට විතර අවස්ථාව තියෙන්නේ. ඒ කියන්නේ අපි නතර කරගෙන කරන්නේ වැඩේ දුර කට්ටිය ළඟ කට්ටිය නම් පොඩි අවස්ථාවක් දීලා ඉස්සරහට අපි හොස්ටල් ඔක්කොම දැන් හදාගෙන යන ගමන් තියෙන්නේ. මෙහි ගෙනල්ලා අවුරුද්දෙන් ඒ ලෙවල් සම්පූර්ණයෙන් කොට දාලා දෙනවා. දැන් 27 බැච් එක අද මම හවස ක්ලාස් එක කළා ආවේ. 27 ලියන්න ඕන කට්ටිය උඩ 26 ලබන අවුරුද්දේ ලියනවා. අපේ දැන් දෙවෙනි බැච් එකේ මේ වෙනකොට ළමයි 15ක් ඉන්නවා. පටන් ගන්න දවස් 2යි. මේ වෙනකොට අර පන්තියන පටන් ගද්දි ළමයි දෙන්නෙක් වගේ හිටියේ 2025 බැච් එක. දැන් ළමයි 15ක් දක්වා ඒක වර්ධනය වෙලා තිනවා. අවුරුද්දෙන්නේ ලොකු වැඩක්. ඉස්කෝලෙන් අස් වෙලා හැමෙන්න ඕන. එතකොට ඔයාලගෙත් කවුරු හරි ඉන්නවනම් නංගිලා මල්ලිලා විශේෂයෙන් අඳුරන කට්ටිය මේක සුපිරිම වැඩක්. ඒ කියන්නේ ඔයාලට අර වෙලා තියෙන දැන් ඒ ලෙවල් කරන්න වෙන්නේ වයසට ගිහිල්ලා. අරගොල්ලෝ කරන්නේ කැම්පස් යනවා. අනිත් එයාලගේ වයසේ කට්ටියටත් අවුරුද්දක් කලින්. ඒ chance එක තමයි එතන හදන්නේ. ඒ කියන්නේ අවුරුද්දක් කලින් ජීවිතයේ සියලුම දේවල් කරන්න පුළුවන් විදිහේ වැඩක්. ඒක අපි යනවා ටෙක්නොලොජි සබ්ජෙක්ට් එකෙන් මේ වැඩේ කරන්න අපි ගුරුවරු 3 දෙනෙක් සෙට් වෙලා ඉන්නේ. එයාලා ඔන්ලයින් ක්ලාස් එකක් දැන් ලොකුවට යන්නේ. ඒ නිසා තමයි මම මේ තනියම මේ වැඩේ කරන්නේ. හැබැයි මේ වැඩේදී මම ඔයාලට 100% සපෝට් එක දෙනවා. මොකද අනිත් සබ්ජෙක්ට් දෙකෙත් වගකීම් මම ගන්නවා. මේ ගුරුවරු හොයලා දීලා ඒ වගේ ගැටලු තියෙනවා විසඳලා ඒ ටික මේ මාස 6 පුරාවට ඔයාලත් එක්ක ඉන්න මම පොරොන්දු වෙනවා අද. ඒක අනිවාර්යෙන් කරනවා. අර ළමයිට අර කරා වගේ ඔයාලා අනිවාර්යෙන් මාත් එක්ක ෆ්‍රෙන්ඩ් කෙනෙක් වගේ යාළුවෙක් වගේ ඉන්න ඕන දෙයක් කියන්න. ඕන ගැටලුවක් විසඳ ගන්න. ඕන ප්‍රශ්නයක් කියන්න. තේරෙන්නේ නැත්නම් 10 පාරක් හරි කියලා අහගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. රයිට්. එහෙනම් ගම්ම්‍යතාව කියන්නේ මොකද්ද? කවුරු හරි උත්තරයක් දෙන්න මට. ගම්ම්‍යතාව කියන්නේ මොකද්ද? වස්තුවක ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිත. වස්තුවක ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය. ඒ මොකද්ද ඒ ගුණිතය ලැබෙන්නේ පුතේ? ගම්ම්‍යතාව. නේ. ඒ ගම්ම්‍යතාව කියලා මොකද්ද ඇත්තට මේ හම්බෙන්නේ? හරි. හරියට හරි. හදන විදිය හරි. ඔය සමීකරණයේ ඉන්නේ p සමාන m කියලා. එයා කියපු කතාව හරි. mp. m කියන්නේ ස්කන්ධය. v කියන්නේ ප්‍රවේගය. p කියන්නේ ගම්ම්‍යතාව. මේ ගම්ම්‍යතාව කියලා කියන්නේ මොකද්ද? මේකෙන් කියවෙන්නේ පුතේ චලනය වන වස්තුවක්. මේකේ කතාව තමයි මෙහෙම. චලනය වන වස්තුවක් එයාගේ චලිත ස්වභාවය වෙනස් කරගන්න. ඒ කියන්නේ නිශ්චල කරන්න, වේගය අඩු කරගන්න කොච්චර පහසුද අපහසුද? එයාගේ චලිත ස්වභාවය වෙනස් කරන්න, එයා නැත්තම් නිශ්චල කරන්න, නැත්නම් වේගය වැඩි කොච්චර පහසුද අපහසුද කියන එක පිළිබඳ මිනුමක් තමයි මේ ගන්න යන්නේ. එතකොට ඒක හදන්නේ ඇත්තටම හරි. ස්කන්ධයයි ප්‍රවේගයයි. මොකද හේතුව දැන් හිතන්නකෝ බයිසිකලයක් තියෙනවා, ලොකු ලොරියක් තියෙනවා. බයිසිකලයක් තියෙනවා, ලොකු ලොරියක් තියෙනවා. හොඳද? බයිසිකලේ ඇවිල්ලා තාප්පයක් තියෙනවා, තාප් එක හැප්පෙනවා. අර ලොරිය ඇවිල්ලා තාප්පේ හැප්පෙනවා. බයිසිකලේ ඇවිල්ලා තාප්පේ හැප්පෙනවා, ලොරිය ඇවිල්ලා තාප්පේ හැප්පෙනවා. මොකද්ද කියන්න පුළුවන්? බයිසිකලේ හැප්පුණා, බයිසිකලේ රෝදේ නිකන් අට වගේ වෙන්න පුළුවන්, නිකන් මොකක් හරි වෙන්න පුළුවන් බයිසිකලේට. හරි. හැබැයි ලොරිය ඇවිල්ලා තාප්පේ හැප්පෙච්චාම තාප්පේ කුඩු වෙලා අර තාප්පේ ඇතුළට බහිනවා ලොරිය නේ. ඒ කියන්නේ තාප්පේ කුඩු පෙරලෙනවනේ. ඒක තමයි එතන වෙන්නේ. ඊට පස්සේ ආය හිතුවොත් මේම එකක්. වාහන දෙකක් තියෙනවා, කාර් දෙකක් එකම වගේ. එක කාර් එකක් ඇවිල්ලා තාප්පේ හැප්පෙනවා,
පැයට කිලෝමීටර 10ක වේගෙන් ඇවිල්ලා තාප්පය හැප්පෙනවා. තව කාර් එකක් තියෙනවා පැයට කිලෝමීටර 100කින් ඇවිල්ලා ඒ තාප්පෙම හැප්පෙනවා. එතකොට එතනත් තාප්පෙට වෙන දේ කාර් එකට වෙන දේ හිතා ගන්න පුළුවන්. අන්න චලිත ස්වභාවය වෙනස් කරන්න කොච්චර පහසුද අපහසුද කියන එක තීරණය වුණා. පළවෙනි එකේ අපි බැලුවේ බයිසිකලේ ස්කන්ධය ඉතා අඩුයි ලොරියේ ස්කන්ධය ඉතා වැඩි ස්කන්ධය කියන සාධකය. දෙවෙනි උදාහරණෙදි මම කිව්වේ එකම ස්කන්ධ තිබ්බේ හැබැයි යාළගේ වේග වෙනස් වුණා. එක්කෙනෙක් හිමීට ආවා එක්කෙනෙක් වේගෙන් ආවා. එතකොට තාප්පෙට වෙන හානිය වෙනස්. අන්න ඒක තමයි ගම්ම්‍යතාව කියන්නේ. ඔය දේ තමයි අපි දන්නවා ඔක. අපි හැබැයි ගම්ම්‍යතාව කියලා දන්නේ නැති උනාට අපි දන්නවනේ ලොරියක් ඇවිල්ලා හැප්පුණොත් මේකට වෙන හානිය වැඩි. බයිසිකලයක් ඇවිල්ලා හැප්පුණාම මේකට වෙන හානිය අඩුයි කියලා අපි දන්නවනේ. මම කියනකොට ඔයාලට තේරුණානේ වැඩි. ඒ කියන්නේ ඔයාලා ගම්ම්‍යතාව කියන එක දන්නවා. ඒකේ නමින් දන්නේ නැති එක විතරයි තියෙන්නේ. දැන් ගොඩක් මේ ෆිසික්ස් වල ඉගෙන ගන්න පාඩම් ඔයාලා දන්නවා මේ වෙනකොටත්. ඔයාලා දැනටමත් භාවිත කරනවා. ඔයාලට ජීවිතේ දවසට එකපාරක් දෙපාරක් හරි ඒවා හම්බ වෙනවා. හැබැයි මේ තියරි එක මේක ඇතුලේ තියෙන්නේ කියලා දන්නේ නැති එක තමයි තියෙන්නේ. ඒ ටික ඔළුවට දාන එක තමයි මේ A level කරලා ටෙක්නොලොජි වල මේ SFT උගන්වන එකේ අදහස. සාමාන්‍යයෙන් අපි ප්‍රායෝගික ජීවිතයේ අත්දකින දේවල් කොහොමද මේ තියරිටිකලි එහෙම නැත්නම් සිද්ධාන්ත අනුව ඉගෙන ගන්න. සෛද්ධාන්තිකව මොනවද මේකේ ඇතුල් පැත්ත. ඒක ඇසුරෙන් ප්‍රශ්න අහන එක තමයි පේපර් එක කරන්නේ. හරිද? ඒ නිසා මේක ගොඩ දාගන්න පුළුවන්ම සබ්ජෙක්ට් එකක්. ඔයාලා මේ ටෙක්නොලොජි තෝරගත්ත එක ඔයාලගේ ගත්ත හොඳ තීරණයක්. ඒක මාර වටිනවා. එතකොට ඒකත් එක්ක මේ මන් සෙට් වෙච්ච එක ඔයාලට දැන් හොය ඉන්නකොට කොහොම හරි Facebook එකෙන් දැකලා දැන් මේ වැඩේ කියන්නේ දැන් ඔයාලා ඔය සෙට් වුණා විතරයි මම Facebook එකේ ඇඩ් එකක් දාලා තිබ්බනේ. ඒතර ඒක දැකලානේ ගොඩක් අය ටච් කරේ. ඊට පස්සේ කොහොම හරි අප්‍රේල් 30 කියන්නේ පෙරේදා වෙද්දි මගේ දැන් Facebook එක ඩිසේබල් වෙලා සම්පූර්ණයෙන්. කියන්නේ මට දැන් අර ඇඩ් එක මුකුත් දාන්න විදිහක්වත් නැහැ. Facebook එක සම්පූර්ණ ඩිසේබල්. අර ප්‍රශ්නයක් කළා මොකක් හරි Instagram එකේ මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මම ඒක දැක්කේ නැහැ. අප්‍රේල් 30 රෑ 12 වෙනකොට account එක ඩිසේබල් කරනවා කියලා. ඊට පස්සේ කතා කරා ඊමේල් එකක් යවුවා ඇපිල් එකක් දාලා තිනවා බලමු ෂුවර් නැහැ මාස 6ක් වගේ යයි කියලා ඒගොල්ලෝ කියනවා රිකවර් වෙන්න. එතකොට ඊට කලින් ඔයාලා තමයි ඔය කවුරු අවසාන කවුද දන්න මැසේජ් එක දැම්මේ මේ එතනින් පස්සේ මැසේජ් එන්නේ නැහැ මොකද අර account එක දැන් පෙන්වන්නේ නැහැ page එක පෙන්නනවා account එකේ අවුලක් තමයි වෙලා තියෙන්නේ. ඒතකොට account එක හරහානේ page එක තියෙන්නේ. ඒ නිසා අලුතෙන් page එකක් හදලා දාන්න ඔයාලා මේ Facebook ඉන්න කට්ටිය ඇඩ් වෙලා පොඩ්ඩක් ඒකට මේ යාළුවෝ ඉන්න අය දැනුවත් කරන්න. අර අපේ 30 දෙනාගේ වැඩේට ළමයි ටික සම්බන්ධ කරගන්න ඔයාලගෙත් මට සපෝට් එකක් දෙනවා නම් ගොඩක් හොඳයි. ඔයාලගේ දැන් දිස්ත්‍රික්ක කීපයක් කට්ටිය ඉන්නවනේ එක්කෙනා ගානේ හරි සම්බන්ධ කරගත්තොත් අපිට ළමයි 20කට වගේ ඊළඟ දවසේ පන්තිය අරගෙන යන්න පුළුවන්. ඔයාලගේ හොඳම යාළුවෝ එහෙම ඉන්නවා නම් මේ වගේ සබ්ජෙක්ට් කොට දාගන්න A level කරලා අතෑරලා මැත්ස් කරලා බයෝ කරලා ෆේල් වෙලා වගේ ඉන්න කට්ටිය ගොඩ දාගන්න මේ ඔයා උදව්වක් වෙන්න ඔයත් එයාලත් එක්ක එකතු වෙලා ගොඩ යන්න. හරි. රයිට්. එහෙනම් ගම්ම්‍යතාව යනු කුමක්ද ලියන්න. මෙහෙම ලියන්නකෝ. ගම්ම්‍යතාව යනු කුමක්ද ලියන්න උත්තරේ. චලනය වන වස්තුවක නැත්නම් ස්කන්ධයක කියලා දාන්න. චලනය වන ස්කන්ධයක 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 චලිත ස්වභාවය 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 වෙනස් කිරීම චලිත ස්වභාවය වෙනස් කිරීම චලිත ස්වභාවය වෙනස් කිරීම කොතරම් පහසුද අපහසුද චලිත ස්වභාවය වෙනස් කිරීම කොතරම් පහසුද අපහසුද කොතරම් පහසුද අපහසුද කොතරම් පහසුද අපහසුද යන්න පිළිබඳව මිනුමක් වේ යන්න පිළිබඳ මිනුමක් වේ. ඒක පිළිබඳ මිනුමක්. සර් ඔව් එතකොට අර මං කලින් කිව්ව උත්තරේ වැරදිද? ඔව් ඒක දැන් දෙනවා. ඒක දැන් දෙනවා. එතකොට මේකෙන් මම කිව්වේ පුතේ දැන් උතන පැහැදිලි කරේ ගම්මිතාව කියන්නේ මොකද්ද? එතකොට අපිට ගණන් වල එනවනේ ගම්මිතාව හදන්න කියලා. එතකොට හදනකොට අර සාධක දෙකත් එක්ක ගිහිල්ලා තමයි මේ සමීකරණය හැදිලා තියෙන්නේ. මොකද්ද? ස්කන්ධයයි ප්‍රවේගයයි. දැන් එකක් දෙනවා. පැහැදිලි නේද කියපු කතාව? ගම්මිතාව කියන්නේ චලනය වන වස්තුවක චලිත ස්වභාවය වෙනස් කරන එක.
කොච්චර පහසුයිද අපහසුද කියලා අපි හොයන්නේ ගාන හදලා තමයි හොයන්නේ. තේරුණා නේද කතාව? එතකොට ගම්මිතාව කියද්දිම ඔයා කිව්වා ස්කන්ධ ගුණ කියන ප්‍රයෝගය. රයිට්. ගම්මිතාව ලැබෙන්නේ ස්කන්ධ ගුණ කියන ප්‍රයෝගයෙන් තමයි. එතකොට ගම්මිතාව කියන සංකල්පය කවුරු හරි ඇහුවොත් එහෙම කාට හරි පැහැදිලි කරන්න ඕනේ. ගම්මිතාව කියන්නේ මේකයි. ඊට පස්සේ යටින් ලියනවා. ගම්මිතාව ගන්නෙ කොහොමද? ස්කන්ධේ ගුණ කිරීම ප්‍රවේගය. රයිට්. යටින් ලියන්න. යටින් ලියන්න. ගම්මිතාව ලබා ගැනීමට යටින් ලියන්න ඒකට යටින්. ගම්මිතාව ලබා ගැනීමට ස්කන්ධය ප්‍රවේගයෙන් ගුණ කළ යුතුය. ගම්මිතාව ලබා ගැනීමට ස්කන්ධය ප්‍රවේගයෙන් ගුණ කළ යුතුය. අන්න පළවෙනි සමීකරණය අපිට හම්බුණා භෞතික විද්‍යාවේ. මෙන්න. ලියා ගන්න P = MB අදම පාඩම් කරගන්න. ගම්මිතාවගේ පළවෙනි සමීකරණය right. දැන් මේ මැසේජ් එකක් දාන්න ඉන්නවද මොකද කියන්නේ? අද පළවෙනි දවසේ ඉඳන් ඉන්නවද දන්නේ නැහැ. ඒකට පැය දෙකමාරක් විතර ඔන්න ඉන්න හොඳයි. ඔයාලා ඇත්තටම මේ හොඳයි. ඩිසිප්ලින් එක හොඳයි. ඉන්න අයගේ. ඩිසිප්ලින් නැතුව ඉතින් මම කියවනේ බෑ කියලා මුලින් ඩිසිප්ලින් එක අංක 1කට තියාගන්න. අනිවාර්යෙන් පන්ති ඉවර වුණාම ඔයාලා මේ WhatsApp එකට මට මැසේජ් එකක් දාන්න හිටපු කට්ටිය මේ මම ඔයාලව සේව් කරලා තියෙන නම්බර්ස් ටික. හැබැයි මෙතන තියෙන නම් වලින් නෙවෙයි දන්නේ නැහැ. ඔයාලා අර එවපු නම් වලින් මම ෆෝන් එකේ මගේ සේව් වෙලා තියෙන හැමෝගේ නම්බර්ස් ටික. ඒතර ඔයාලා එක එක්කිනා හිටපු අය පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න කොහොමද මොකද අද හිතුනේ සහ A level අද පටන් ගත්ත කට්ටිය ඉන්නවා කරගෙන යන අයත් ඉන්නවා. ඒගොල්ලොත් මැසේජ් එකක් දාන්න. මේ කොහොමත් අද පටන් ගත්ත අය විශේෂයෙන්ම ඔයාගේ හිතට දැනුණු දේවල් ටික ඊට පස්සේ අද මං කියපු දේවල් මං ගොඩ වෙලා කතා කරා. ගොඩ වෙලා කතා කරලා ගොඩ විස්තර ගොඩක් කිව්වනේ. අර ළමයි දෙන්නෙකුත් ඇවිල්ලා කතා කරන්න සැලැස්සුවා. එතකොට මේ කියපු දේවල් වලින් ඔයා ගත්ත දේවල් ටිකක් තියෙනවා නම් පොඩි කමෙන්ට් එකක් විදිහට දානවා නම් හොඳයි. ඒ කියන්නේ WhatsApp එකට දාන්න මට මැසේජ් එකක් විදිහට මට කියවන්න. මේ ඊට අමතරව අර යාළුවෝ සම්බන්ධ කරන වැඩි චුට්ටක් පාලා මේ කියන්න එහෙම ඉන්න ඔයාලට පුළුවන් කරන්න වැඩි. මොකද ඔයාලා කිව්වොත් අනිවාර්යෙන් තව කෙනෙක් සම්බන්ධ වෙන මොකද ඔයාලා දැන් ඇවිල්ලානේ මේ වැඩේ බලලා තියෙන්නේ. මේක ඕකේ නම් ඔයාලට හරි. ඕකේ නැත්නම් එපා. ගම්මිතාව යන කොමක්ද එහෙනම්? ස්කන්ධේ ප්‍රයෝගයෙන් ගුණිතය ලැබෙනවා කියලා මෙන්න මේක ලියලා දැන් අපි මෙන්න මේ වගේ සමීකරණ ලියපු ගමන් ළමයි කරන වැඩක් තමයි මේකේ ඒකක හදන එක. යුනිට්ස් ඒකක. නැත්නම් අපි යුනිට්ස් කියලා මම ඉස්සරහට ලියනකොට ආයෙදීයි සමහරට යුනිට්ස් කියලා හරි ඒකක කියලා හරි දෙකෙන් එකක් ලියුවොත් එහෙම ඒකකේ හදන විදිය ඕනේ දැන් මට. ගම්මිතාවේ ඒකකේ හදලා පෙන්නන්න බෑ. ගම්මිතාවේ ඒකකය. ගම්මිතාවේ ඒකකය. වැදගත්. මේවා ඉරිගහන ප්‍රශ්න වල කෙලින්ම එන ඒවා සමහර විට එන ලකුණක්. නිකම් මිරක් ගියව ලකුණක්. ඒකකේ මේක හදා ගන්න පුළුවන්. ඒකකේ හදා ගන්න දැනගන්න ඕන ස්කන්ධය මනින ඒකකයයි ප්‍රවේගය මනින ඒකකයයි. මේවා මේ ලියන ඒකක සම්මත ඒකක විය යුතුයි. අපිට ස්කන්ධය මනින්න පුළුවන් ගොඩක් ඒවා තියෙනවා. මිලිග්‍රෑම්, ග්‍රෑම්, කිලෝග්‍රෑම්, ටොන් ප්‍රවේගය මනින්න පුළුවන් ගොඩක් ඒවා තියෙනවා. ms ඍණ එකයි, cm ඍණ එකයි, mm ඍණ එකයි, kmh ඍණ එකයි වගේ නිකන් ඕන තරම්. එතකොට මේකේ මොකද්ද සම්මත ඒකකය මොකද්ද කියලාත් මෙතන පැහැදිලි වෙනවා. ස්කන්ධය මනින්නේ ස්කන්ධය මනින්නේ සම්මත ඒකකය කිව්වා. කියන්නේ මොකද්ද? දන්නේ නැද්ද? කවුරු? kilograms. එලකිනි. කිලෝග්‍රෑම්. එහෙනම් ප්‍රවේගය මනින්නේ සම්මත ඒකකය මොකද්ද? ප්‍රවේගය. ප්‍රවේගය එන්නේ කොහොමද කියලා මට කවුරු හරි කියන්නේ ප්‍රවේගයේ සමීකරණය. රයිට්. මේක පාඩමට අදාළ නැහැ. ඉස්සරහට හම්බෙන එක. ප්‍රවේගය සමානයි. කියන්න බෑ. ප්‍රවේගය ලැබෙන්නේ. ඒක තව සමීකරණ වෙන එකක්. ඒකත් අපිට චලිත පාඩමෙන් හම්බ වෙනවා. ඒ වුණාට මෙතනත් වැදගත්. ප්‍රවේගය කියන එක වචනේ තියෙන නිසා ඒකේ අර්ථ දැක්වීම ඔලුවට දාගෙන යන්න. ප්‍රවේගය කියන්නේ මොකද්ද? ස්කන්ධය බෙදීම කාලය. මොකද්ද? ස්කන්ධයද කිව්වේ? ඇහිච්ච විදිය මට. එහෙමද කිව්වේ? අනිත් අය ගෑන ළමයි කොහොම උත්තර දෙන්නේ නැද්ද? Taman දන්න එකක් ඇදිනේ ප්‍රවේගය කියන්නේ මේ. විස්ථාපනය බෙදීම කාලය. විස්ථාපනය බෙදීම කාලය කියලා කියනවා. ඉස්සල්ලත් කිව්ව මොකක් හරි. එතකොට ප්‍රවේගය කියන්නේ ළමයි හරියටම හරි විස්ථාපනය බෙදීම කාලය. ඒක කාලයකදී සිදු කරන විස්ථාපනය කියලා.
විස්ථාපන වෙනස කියලා ගන්නවා අපි. මේක විස්ථාපන කිරීම අපි කියන්නේ විස්ථාපන කිරීම කාලය. ඔන්න මතක තියාගන්න. විස්ථාපනය කියන්නේ අර ඉස්සලා කියපු එක. මම කිව්වේ අර ලක්ෂ දෙකක් තියෙනවා A සහ B කියලා. A ඉඳන් B ට යනකොට මට යන්න පුළුවන් මාර්ග මං කීපයක් ඇඳලා පෙන්නුවා. ඒතර මට කෙලින්ම යන්න පුළුවන් නේ. ඒක තමයි විස්ථාපනය කියන්නේ. එහෙනම් විස්ථාපනයේ මනින්නේ ඒක දුරක් මීටර වලින්. කාලය කියන එක කොහොමත් ළමයි සම්මත ඒකකේ මතක තියාගන්න අපි ඊළඟ පාඩමේදී ඒ කියන්නේ ඊළඟ පාඩමේ මිනුම් උපකරණ කියන පාඩමේදී ඒකක මිනුම් කියන එකේ කතා කරනවා ලෝකේ තියෙන සම්මත ඒකක ටික ඔක්කොම ඒ වගේම හතක් තියෙනවා. ඒකේ එකක් තමයි කාලය කියන්නේ. ඒක වෙන තප්පර. අනිවාර්යයෙන්. S එක උඩට ගියාම S වෙන එකක් වෙනවා. MS වෙන එකක් වෙනවා. එහෙනම් මෙතන ප්‍රවේගය මනින්නේ MS වෙන එකෙන්. එහෙනම් ගම්‍යතාවයේ ඒකකේ මතක තියාගන්න kgms ඍණ 1 ඔන්න ආය ඇහුවාම පටගාලා කියන්න ඕන. ඉදුවර ගම්‍යතාවයේ ඒකකේ මොකද්ද කියපු ගමන් kgms ඍණ 1යි කියලා පටගාලා එන්න ඕනේ. පොත් බලන්න නැතුව, බිත්ති බලන්න නැතුව. හරි. දැන් බිත්ති වල එහෙම ගහගත්තාට පස්සේ ඊළඟ ඔන්ලයින් ක්ලාස් එකේ බිත්ති බල බල කියන්න යන්න එපා. හරි. බිත්ති වල මම ගහන සිස්ටම් එක කියන්නම් ඔයාලට. හැම එකම ගහන්නේ නැහැ අපි. තියෙනවා. ගම්‍යතාව සමානයි ස්කන්ධයේ ගුණ කිරීම ප්‍රවේගය කියලා එහෙම ගහන්නේ නැහැ. ගම්‍යතාව සමානයි හිස්තැනක් විතරයි ගහන්නේ බිත්තිය. අනිත් ටික මොකද්ද? ගුණ කිරීම මැද තියෙනවා හිස්තැන් දෙකක් දෙපැත්තේ තියෙනවා. අන්න ඒ හිස්තැන් දෙක ඔළුවේ තියෙන්න ඕනේ. නිදා ගන්න කලින් අර බිත්ති වල තියෙන ඒවා ටික බලනවා. දැන් හොඳම වැඩේ තමයි බිත්ති හතරක් තියෙනවනේ කාමරේ. බිත්ති තුනක් පාවිච්චි කරන්න වෙනවා ඔයාලට. සබ්ජෙක්ට් තුනට. එක බිත්තියක් ගන්න ස්ටෙප් ටික. එක බිත්තියක් ගන්න. හරි. ඊට පස්සේ ආය ගලවලා අර දැක්කනේ අර හර්ෂණගේ බිත්ති වල ලස්සනට ඒ කියපු විදිහට වැඩ ටික කරලා තිබ්බා. කියපු විදිහට වැඩ ටික කරපු නිසා අන්න අද සතුටින් ඉන්නවා රෑන්ක් එකක් දාලා. නැත්තම් අවුරුදු දෙකක්ම විභාගයේ ඩවුන් වෙලා අර අනිත් එක්කෙනා ડિප්‍රෙෂන් උත් හැදිලා හිටියා කියලා කිව්වා මතකද දන්නේ. එතකොට ඒ වගේ ප්‍රශ්න වෙලා හිටියත් එයාලා මාස 4ෙන් මේ වැඩේ කරගත්තා. ඔයාලට කොහොමත් පුළුවන් කියන වැඩ ටික කරන්න. ඉස්සරහට මං බිත්ති වල ගහන ඒවා ටිකක් ඔයාලට එවන්න බලන්නම් මේ කුරිය කරනකොට අර ටියුට් ටික. එතකොට මේ ඔයාලට ගහ ගන්න අවශ්‍ය දේවල් ටික මං අර හිස්තැන් තියලා මේ විදිහට නෝට් ටික හදලා ඒක මං දෙන්නම් ගොඩක් වෙලාවට මේ පාඩමෙන් පාඩම වගේ ෂෝට් නෝට් එක වඩ පිටියට ගහන්න ඕන ටික දෙන්නම් ගොඩක් වෙලාවට මේ පුළුවන් වෙයි. මේ වැඩත් එක්ක පොඩ්ඩක් බිසි. ඒකත් එක්ක අර ඒව ඔක්කොම හදන්න මම හදන්න ඕනේ. ඒ නිසා මේ ඔයාලගේ වැඩේ දැන් මේ 100% බාර අරන් තියෙන්නේ. දැන් අද ඉඳන් මම බිසි වෙනවා ෆුල්. මොකද සතියට දවස් 3ක් ක්ලාස් තියෙනවා. එතකොට දවස් 12ක් ඔන්ලයින් එක අනිවාර්යෙන් කරන්න ඕන. කට් කරන්න නැතුව කරන්න ඕන. කොහොම හරි මොන හරි අසනීපයක් වුණොත් මේ කට් වෙන දවස වෙන දවසක හරි දාලා කරන්න ඕන. ඒ නිසා මේ ඔයාලත් අනිවාර්යෙන් කට් කරන්න නැතුව සම්බන්ධ වෙන්න ඕනේ. රයිට්. එහෙනම් මේකේ ඒකකේ හදාගත්ත දැන් පාඩම් කරගත්ත රයිට්. ගම්‍යතාවයේ ඒකකේ kgms ඍණ 1යි. ගානකුත් හදලා බලමු. මොකද වෙන්නේ කියලා. රයිට් ඉක්මනට ලියාගන්න. ඩෙලිවර් කරගන්න. අද 12ට පන්ති නවත්තන්න හොඳයි. අද 12ට නවත්තන්න පළවෙනි දවස් ඔන්න 9ට පටන් ගත්ත 12ට නවත්තන්න. මම හිතන් හිටියේ ඉස්සලා 8ට පටන් ගන්න 11ට ඉවර කරන්න. අද පළවෙනි දවස් නිසා හැබැයි අර මේ අපිට අකුණු ගැහුවා හවස. ඒකත් එක්ක මම 8ට තිබ්බ පන්තිය 9ට දැම්ම. එහෙම ගැටලුවක් නැහැ නේද ඔයගොල්ලෝ? මේ නෝට් දාන දවසේ හරිද පොඩ්ඩක් අර ඔය මට්ටමින් ගියා නම් ඇතිද ස්පීඩ් එක? තව ස්පීඩ් එක අඩු කරන්න ඕන නම් කියන්න මම ස්පීඩ් එක ඔය උපරිම මට්ටමක තියාගෙන යන්නේ මේ ඒ කියන්නේ හැමෝටම තේරෙන විදිහට අට හරි ඒක ස්පීඩ් එක වැඩි වගේ නම් මට චුට්ටක් WhatsApp එකෙන් හරි මැසේජ් එකක් දාලා කියන්න මේ ඔයගොල්ලෝ අදනේ මට දැන් හම්බුනේ මුලින්ම සෙට් එක. අර ඒ හම්බෙච්ච කට්ටිය කලින් කීප දෙනෙක් විතරයි ඉන්නේ. අනිත් අය ඔක්කොම අද හම්බෙච්ච කට්ටිය ඉන්නේ. ඒතකොට එක එක්කිනා ලියන ස්පීඩ් එක කොහොමද ස්පීඩ් එක හදා ගන්න ඕනේ ඉතින් ඒ ලෙවල් කරනකොට ඒක හදා ගන්න try කරන්න හැමෝම ස්පීඩ් එක ඒක වැදගත් පේපර් එක ලියනකොට. හරි. එහෙනම් ගම්මිතාවත් හරිද? දැන් මේ සතියේට අදාළ ටියුට් නම් මේ PDF එකක් විදිහට දෙන්නම් print එකක් දාගන්න මුලින් දෙන ටියුට් එක. ඊට පස්සේ මේ මාසයේ ටියුට් පැක් එකේ වුවාම ඒ ටියුට් එකත් මම දාලා එවන්නම් මේ මුලින් පොඩ්ඩක් ඔයාලට අර ටියුට් පැක් එක එවන්න මට බැරි වෙයි 15 වගේ වෙද්දි ටියුට් පැක් එක එවන්නම්. 15 වෙනිදා දිගටම එතකොට මාසෙන් මාසෙට හැම මාසෙම 15 වෙනිදා වගේ වෙද්දි ටියුට් පැක් එක ලැබෙන්න සලස්වන්නම් ගෙදරට. ඇඩ්‍රස් ටික අරගෙන ඒ ටික වැඩ කරගන්න බෑ. ගෲප් එකේ මම දාන්න කොහොමද පේමන්ට්ස් කරන්නේ ඒ ටික මම විස්තර දැන් මෙතන කියන්නේ. හෙට ඉඳන් ඔයාලට රෙජිස්ටර් වෙන්න පුළුවන් පේමන්ට් කරලා පුළුවන් අයට 10 වෙනිදා වෙනකල් මම අවස්ථාව දෙන්නම්. හැම මාසෙම. හරි.
ප්‍රශ්නයක් ලියන්න. ප්‍රශ්නයක් උදාහරණ කියලා ලියන්න. ප්‍රශ්නයක් එතරම් හදන්න. උදාහරණේ නෝට් එකටම හදන්න. ඒක අරගෙන පොතට යන්න ඕනේ. නෝට් එකටම ස්කන්ධ කිලෝග්‍රෑම් 8ක් වූ වස්තුවක්. ස්කන්ධ කිලෝග්‍රෑම් 8ක් වූ වස්තුවක්. ස්කන්ධ කිලෝග්‍රෑම් 8ක් වූ වස්තුවක්. 5 ms ඍණයක ප්‍රවේගයෙන් 5 ms ඍණයක ප්‍රවේගයෙන් ස්කන්ධ කිලෝග්‍රෑම් 8ක් වූ වස්තුවක් 5 ms ඍණයක ප්‍රවේගයෙන් චලනය වන මොහොතක 5 ms ශ්‍රේණයක ප්‍රවේගයෙන් චලනය වන මොහොතක 5 ms ශ්‍රේණයක ප්‍රවේගයෙන් චලනය වන මොහොතක එහි ගම්මිතාව සොයන්න. පොඩි ප්‍රශ්නයක් එකයි දෙන්නේ ඔකෙන් ගොඩ දෙන්නේ නැහැ. ඔය වගේ ගණන් සමහර ක්ලාස් වල දැන් ගම්මිතාව කියලා ඕකෙන් ගණන් හදනවා 15ක් විතර. ඔය වගේ මේවා 15ක්. තේරුම් නැහැ. ඔය ගාන විතරයි මම හදන්නේ. ගම්මිතාවෙන් ආයි හදන්නේ නැහැ එකක්. ඒතර ගම්මිතාවේ තියෙනවා p සමාන mv කියන දෙකම. එතකොට මේකේ ගණන් ක්‍රම තියෙනවා කීයද දන්නවද? අන්න බලන්න 1 2 3යි. මෙන්න මේ සිස්ටම් එක අල්ලගන්න. මේකේ දෙන්න පුළුවන් ගණන් ක්‍රම. ගම්මිතාව අහනවා ස්කන්ධයක් දීලා ප්‍රවේගයක් දීලා. දෙවෙනි ප්‍රශ්නේ ගම්මිතාව දීලා ස්කන්ධය දීලා මොසර් ගම්මිතාවක් දීලා ස්කන්ධයක් දීලා ප්‍රවේගය අහනවා. ගම්මිතාව දීලා ස්කන්ධය අහන ප්‍රවේගයක් දෙනවා. ඔන්න ඔය ගණන් ක්‍රම තුනම මේකේ හම්බ වෙනවා. එතන මේ ගණන් ක්‍රම තුනම මේකේ හම්බ වෙනවා. මේ ගණන් ක්‍රම තුන තමයි තියෙන්නේ. ස්කන්ධයේ ගුණ කියන ප්‍රවේගය කියන එකේ රාශි තුනක් තියෙනවා. එහෙනම් ගණන් ක්‍රම තුනක් තියෙනවා. ඒ තුන මාරු කර කර අහන එක තමයි කරන්නේ. මම නම් ඇහුවේ මේ පළවෙනි ක්‍රමය විතරයි. අය ඉතුරු දෙකට එහෙම මම මෙතන ප්‍රශ්න දෙන්නේ නැහැ. වෙනම ඕගොල්ලෝට ගෲප් එකට ප්‍රශ්න හම්බ වෙනවා. එතන අපේ තියෙනවා පේපර් සෙට් වගේක්. ඒ ටික මම චුට්ටක් කියන්නම්. අපි හදාගෙන යනකොට අපිට පේපර් සෙට් තියෙනවා. මෙන්න මේ පේපර් ටික. DR පේපර් එකක්. හරිද? ඔයාලට 15 වෙනිදාගෙන් පස්සේ මේ පේපර් සෙට් එක වැඩ පටන් ගන්නවා. DR papers කියලා තියෙනවා පේපර් වගේක්. මේ මාස 5 ඇතුළත කරන්න. ඊට අමතරව තියෙනවා WR කියලා පේපර් සෙට් එකක්. ඊට පස්සේ යනවා MR කියලා පේපර් සෙට් එකක්. හරිද? එතකොට මේකේ මොකද්ද වෙන්නේ? DR කියන්නේ daily recap. ප්‍රශ්න 10ක් වගේ පොඩි ප්‍රශ්න. කලින් දවසේ කරපු කොටසේ ඊළඟ දවසේ පන්ති පටන් ගත්තාම දෙන පටන් ගන්න විනාඩි 15කට වගේ කලින් මම දෙනවා. එතකොට ඔයාලා කරලා තියන්න ඕනේ. පටන් ගත්ත ගමන් මම මේ ටික සාකච්ඡා කරලා තමයි පන්තියේ වැඩ ටික කරගෙන යන්නේ. ඒ කියන්නේ ඒක daily recap. දිනපතා මතක් කරනවා. ඒක 15 පස්සේ මේ තුනම පටන් ගන්න. මොකද අර ළමයි තාම සම්බන්ධ වෙන ගමන් නිසා මුලින් ඉඳන් පාඩම් ටික දැන් කරගෙන යනවා ඉස්සෙල්ලා. ඊට පස්සේ මේකේ යනවා W කියන්නේ weekly ranking paper එකක් යනවා. මෙන්න මේක අතිශය වැදගත්. එතකොට සතියේ උගන්වන ටික දාලා ඒ සතියේ එක දවසක පේපර් එකක් දෙනවා. ඒ කියන්නේ පන්ති තියෙන වෙලාවක නේ මේ වෙන වෙලාවක මම දෙනවා. එතකොට ආ පිළිවෙලට ලියලා අප්ලෝඩ් කරන්න ඕනේ. පොඩි පේපර් එකක් ලොකු එකක් නෙමෙයි සතිය උගන්වන්න පොඩ්ඩයි. එතකොට ඒකේ මම රෑන්ක් එකක් හදනවා. මේ ඉන්න ක්ලාස් එකේ ළමයි 10යි නම් 10න් ඔයාගේ රෑන්ක් එක මේක. ඒකයි මම කිව්වේ ළමයි 30ක් වගේ වෙනකල් සම්බන්ධ කරගන්න 30ට වඩා ගන්න එක කොහොමද? 30 වෙනකල් ඔයාලා සපෝට් එකක් දෙන්න 30ක් වගේ හිටියම අපිට ලේසි අර රෑන්ක් ටික මම දැන් 15 වෙනියා. ඊළඟ මාසේ මම යනවා 12ට කොහොම හරි 12ට යනවා ඊළඟ මාසේ කොහොමද අඩු මාසේ නෙවෙයි සතියේ ඊට පස්සේ මාසෙට යනවා monthly revision මෙන්න මේ paper set එක අනිවාර්යෙන් යනවා ඒක අර paper class එකට අමතරව මේ class එකේ යන papers ටික full paper class එක කියන එක වෙනයි ඒක මම කිව්වේ මාස 5 ඉවර වෙලා 6 වෙනි මාසේ තමයි ඒක යන්නේ ඒ පාඩම් ඔක්කොම ඉවරනහම full papers තමයි එතන සාකච්ඡා වෙන්නේ මේවා යන්නේ අර පාස් පේපර් ප්‍රශ්න එහෙම අපි පාඩමක් කරාම මේකට අදාළ ඒවා හදනවා ටියුට් එකේ ඔක්කොම දාලා තියෙන්නේ. ඒතර ඒවා ටිකට අමතරව තමයි මේවා යන්නේ. මේවා වෙනම. ඒවා වෙනම සින්න. ඒතකොට මේ ඔක්කොම කරාම SFT වල ඒකක ගන්නවා කියන එක ඊසි වැඩක්. හරි. එහෙනම් මේ ගම්මිතාවේ උත්තරේ වල ගත්තා නේද? කීයද ආවේ? කොට කාලේ කියන්නේ? ඇති දෙයක් නැහැ. P සමාන MV M කියන්නේ 8යි 5යි 8 මේවා දාන්න ඕනෙත් නැහැ. අවසාන උත්තරේ දැම්මම 840යි kg ms ඍණ 1යි උත්තරය ආවන හරි. ඇත්ත දෙයක් නැහැ. ඔන්න පළවෙනි ගානත් හැදුවා. චූටිම ගානක් මොන්ටිසෝරි ගණන් වගේ. රයිට්. ඔන්න එහෙනම් නිව්ටන්ගේ පළවෙනි නියමය ඉවරයි. දෙවෙනි නියමෙ පටන් ගන්න ගම්මිතාව කියන එක දැන් කියලා දුන්නා. දෙවෙනි නියමෙත් කතා කරලා අපි අදට වැඩේ ඉන්න කරන්න පුළුවන් වෙයි. ඔව්.
තව විනාඩි 10ක් වගේ තියෙනවා. දෙවෙනි නියමය කතා කරලා වැඩේ ඉවර කරන්න පුළුවන්. තුන්වෙනි නියමයත් ලොකු දෙයක් නෑ එකක් ඉවර කරමු. දැන් නිව්ටන් නියමය ඉවරයි. ඒ ටික ඉවර කරලා අද වැඩේ නවත්තන්න නිව්ටන්ගේ නියම තුන ගැන කතා කරලා. හැබැයි මේ තුන ආයෙ කරන්නේ නැහැ කවදාවත්. තියරි ටික මම අහන ඕන වෙලාවක උත්තර දෙන්න ඕනේ. මේ විදිහට දවසින් දවස ඔයාලට පාඩම් අද නම් පාඩමක් ඇත්තම කරේ නෑ අද. අද මේ හඳුන්වා දීමක් වගේ කරේ මොකද ඔයාලට මාව අඳුර ගන්න ඕනේ මං කවුද කියලා දැනගන්න ඕනේ ඔයාලා කවුද කියලා මට දැනගන්න ඕනේ ඒක නම් ලොකුවට නැතත් මේ ඔයගොල්ලෝ අර කරන විෂය හරි මම දැනගත්ත සමහර කලින් මම අර WhatsApp එකේ මැසේජ් දාලා තිබ්බ නිසා ඒකයි මම කිව්වේ පන්ති ඉවරුනහම හැමෝම හිටපු අය අද ක්ලාස් එකට හිටපු අය කවුද දන්නේ ගෲප් එකේ 20 ගාණක් ඉන්නවා මේ හිටපු අය මට මැසේජ් එකක් දාන්න දැන් 9 දෙනෙක් ඔන්න දැන් 8 දෙනෙක් ඉන්නවා 8 දෙනා හොඳටම ඔන්න පන්ති ඉවර වෙන කල්ම හිටියා කියලා ඔයා ඇත්තටම සතුටු වෙන්න අද පළවෙනි දවසම සාර්ථකයි වගේ වැඩේ 3 දෙනෙක් විතර හැලිලා තියෙනවා මම හිතන්නේ සිග්නල් ප්‍රශ්න වෙන්න පුළුවන් එක එක ඒවා වෙන්න පුළුවන් ඔයාලා හැබැයි ඔන්න ගේම පටන් අරන් තියෙනවා එහෙනම් අපි නිව්ටන්ගේ දෙවෙනි නියමේ කතා කරන්න යන් හරි එහෙනම් අපි කතා කරන්න යන දෙවෙනි නියමේ මෙන්න මෙහෙම සීන් එකක් කියන්නේ මෙතන අහම දෙනවා කියන්නේ පාරක් හරි මොකක්ද මෙතන වස්තුවක් තියෙනවා මේ වස්තුවේ ස්කන්ධේ m මොනක් m දැන් මෙයා හරිද u ප්‍රවේගයෙන් ගමන් ආරම්භ කරනවා u කියලා ප්‍රවේගයෙන් මෙතෙන්ට එනකොට v දක්වා ප්‍රවේගය වැඩි කරනවා m තමයි වස්තුව කොහොමද මේකල් දාන්න m තමයි වස්තුව m කියන වස්තුව මෙන්න මෙහෙම mu ඉඳන් mv දක්වා වැඩි කරගත්තා මේ සඳහා මෙයාට t කාලයක් ගත වුණා. ඔන්න ඔක තමයි කතාව. t කාලයක් ගත වුණා. ඔන්න ඔළුවට දාගන්න කතාව. m කියන වස්තුවක් තියෙනවා. මේ වස්තුව මත බලයක් දීලා හරිද? මේ ප්‍රවේගය u සිට v දක්වා වැඩි කරගත්තා. u සිට v දක්වා වැඩි කරගත්තා. හොඳට ඔළුවට දාන්න. u කියන ප්‍රවේගයේ ආරම්භයේ තිබ්බේ මෙහෙම බලයක් දෙනවා. එතකොට v දක්වා ප්‍රවේගය වැඩි වෙනවා. right. දින බලය f කියලා ගන්න. හරි. ඕක ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. එහෙනම් හොඳට අහගෙන ඉන්න. මෙතනින් කොහොමද නියමේ එන්නේ? දැන් O level කාලේ ඔයාලට උගන්වද්දී ඉගෙන ගන්න තියෙන කට්ටිය ඉන්නවනේ. ඒක වෙනස් විදිහකට පොඩ්ඩක් කියන්නේ. A level වලට ආවම ඕක හරියටම ඔන්න ඔළුවට දා ගන්න පුළුවන්. මම මොකක්ද අහලා තියෙන්නේ? තව විනාඩි 10ක් වගේ යනකොට ඉවර වෙයි. හරි. මේ කොටස ඉවර කරලා අවුලක් නැහැ. ඉන්න අසයින්මන්ට් එක කවුරුත් ඉන්න කට්ටිය. ඔන්න දිලක්ෂ අද ඉඳන් මේ වැඩේ හරියට දිලක්ෂ මේ පෞගේ කාලේ මම අර ඔන්ලයින් ක්ලාස් එකක් කරගෙන පොඩ්ඩක් කියනවා. දිලක්ෂ මේ විතරයි සමහර දවස්වල ඉන්නවා. මේ 25 රිවිෂන් එකක් අපි පටන් ගත්තා. ඊට පස්සේ මට අතර අසලීප වෙලා කරගන්න බැරුණා. මේ දිලක්ෂ හැබැයි හැමදාම හිටියා ක්ලාස් එක ඉවරන කාලෙම තනියමත් ඉන්නේ. සමහර දවස්වල. ඒක මරු මේ මොන දැන් වැඩේ පටන් ගත්තා. ඔයා අනිවාර්යෙන් මේ මට මතක් වුණා ක්ලාස් එක පටන් ගත්ත ගමන් ඊට පස්සේ මම ගෲප් එකක් ගාලා ඇඩ් කරේ මේ පාර අනිවාර්යෙන් මාතරේ රෑන්ක් එකක් දාන්න ඕනේ ලක්ෂණ අනිවාර්යෙන් මාතරේ මුල් 10 එකක් ඕනේ මම උඩින් හෙල්ප් එක දෙනවා අනිවාර්යෙන් ඕනේ හොඳද මේ WhatsApp එකේ මැසේජ් එකක් දාන්න හරි මේකේ ගම්මිතාව අපි දැන් අර ඉගෙන ගත්ත නිසා ගම්මිතාව ලියමු මේකේ ගම්මිතාව කියන්නේ ළමයි මොකක්ද මෙතන ගම්මිතාව m වරක් u මෙතන ගම්මිතාව මොකක්ද මේ මුඩින් යන්න යා මෙයාගේ ගම්මිතාව m වරක් u ඇයි ස්කන්ධේ වරක් ප්‍රවේගය මෙයාගේ ගම්මිතාව ස්කන්ධය v mv mu mv කාලය t එහෙනම් මම මේකේ දෙකක් ගන්නවා පළවෙනි එක තමයි ගම්ම්‍යතා වෙනස කියන්න මට ළමයි මොකද්ද මේකේ ගම්ම්‍යතා වෙනස මට කියන්න mu ඉඳන් mv දක්වා වැඩි කරගත්තා වෙනසක් කියන්නේ මොකද්ද අඩු කිරීමක් ගම්ම්‍යතා වෙනස තමයි mv ඍණ මොකද්ද mu ගම්ම්‍යතා වෙනස කියන්නේ මොකද්ද mu
මේ m වීරින mu right ඊළඟට මේකේ තව වැදගත් එකක් තියෙනවා ගම්ම්‍යතාව මේ ගම්ම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව හොඳට අහගන්න මේක වැදගත් ගම්ම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව ශීඝ්‍රතාව කියන වචන වල අහලා ඇති ශීඝ්‍රතාව කියන්නේම ළමයි කාලයෙන් බෙදුනහම එන එකක් මතක තියාගන්න ශීඝ්‍රතාව කියන වචනේ ඔලුවට ආපු ගමන් මතක් කරගන්න මේක කාලයෙන් බෙදුනහම මොකක් හරි එකක් කාලයෙන් බෙදුනහම තමයි ශීඝ්‍රතාවයක් ශීඝ්‍රතාවයක් කොහොමද හන්නේ මොනවා හරි රාශියක් කාලයෙන් බෙදුනහම එහෙනම් ගම්ම්‍යතා වෙනස බෙදුවොත් එහෙම කාලයෙන් ගම්ම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාව ත්වරණය බෙදුවොත් එහෙම කාලයෙන් ත්වරණය මොකද වෙනස් වීමේ හරි ත්වරණය වීමේ හරි ශීඝ්‍රතාව මොකක් හරි ශීඝ්‍රතාව දුර වෙනස් වීමේ ශීඝ්‍රතාව දුර බෙදීම කාලය දුර වෙනස් වීමේ ශීඝ්‍රතාව වේගයේ විදිහට හඳුන්වනවා විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව විස්ථාපනයේ බෙදීම කාලය ප්‍රවේගයේ විදිහට හඳුන්වනවා ශීඝ්‍රතාව කියන වචනයක් ආවොත් ළමයි තරුවත් දාලා ලියා ගන්න කොහෙන් හරි කාලයෙන් බෙදන්න කියලා ශීඝ්‍රතාව කියන වචනයක් ආවොත් කාලයෙන් බෙදන්න කියලා එහෙනම් මෙන්න m වීරින mu බෙදනවා කාලයෙන් එතකොට එනවා ශීඝ්‍රතාවය ගම්ම්‍යතාව වෙනස් වීම මේක වෙනස මේක වෙනස කාලයෙන් බෙදුනා වෙනස් වීමේ ශීඝ්‍රතාව එහෙනම් මෙතන චූටි වැඩක් කරනවා මම මේ බලන්න චූටි කියන්නේ ලස්සන වැඩක් මේ m අකුර මේ දෙකටම ළමයි පොදුයිනේ මෙතනත් m තියෙනවා මෙතනත් m අකුර තියෙනවා හොඳට බලන්න ඉන්න මෙතනත් m අකුර තියෙනවා මෙතනත් තියෙනවා එහෙනම් m අකුර ඉවතර ගත්ත ගමන් වරහණක් දාලා ඉතුරු වෙනවා මේ mv වලින් m එක ගත්තානේ ඉතුරු වෙනවා v එක right ඍණ ලකුණක් ඉතුරු වෙනවා මේ mu වලින් m එක ගත්තානේ u ඉතුරුයි මේ නෝට් එක තනියෙන් දාන්නද ඉදා ගන්න කලින් පුළුවන් හොඳයි තමන්ට ඕමනාව ඇති වුණා නම් ඒක අනිවාර්යෙන් කරයි ෂෝට් නෝට් එකක් කොලේක හරි ගහලා ඔය කියපු දේවල් ටික අද නිදා ගන්න කලින් ඔය ටික කරලා නිදා ගන්න ආවුලන්නේ ටික මෙහෙම කරමු ඊට පස්සේ බලන්න මෙතන ඔන්න ගම්ම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව කියන එක මෙන්න මෙහෙම එකක් හදාගත්තා බලන්න ඒක තේරුණාද ඒකේ ප්‍රශ්න මොන හරි තියෙනවද දෙන්න එකක් ඔතෙන් මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න එතනින් පස්සේ කියලා දෙන්න ඔතෙන්ට එනකල් ගැටලු මොන හරි තියෙන කට්ටිය ඉන්න පුළුවන් සමහර විට ඉන්නවන චුට්ටක් මට මැසේජ් එකක් දාන්න විනාඩියක් දෙන්න මොන හරි ගැටලුවක් තියෙන කෙනෙක් ඉන්නවද අවුලක් නැද්ද ඕකේද අවුලක් නැද්ද ඕකේද අවුලක් නම් කියන්නේ කාටද අවුලක් නැත්නම් අවුලක් නැහැ ගම්ම්‍යතාව දැන් ටිකක් ලොකු කතාවකට යන්නේ නැහැ මේක ඔතෙන් ඉඳලා තේරෙනවා අවුලක් නැහැ කියන්නේ කවුරුත් මැසේජ් එකක් දාන්න එකෙන් තේරෙනවා මේ වීරින u කියන්නේ ළමයි මේක ප්‍රවේග වෙනසක් මොනවාද වීරින u කියන්නේ ප්‍රවේග වෙනස ඒ කියන්නේ මෙතන අඩු ප්‍රවේගයක් තියලා මෙතනට වැඩි කරගත්තානේ එහෙනම් ප්‍රවේග වෙනස කියන එක කාලයෙන් බෙදුනහම ලැබෙනවා මතක තියාගන්න මෙන්න මේ වීරින u බෙදීම t ප්‍රවේග වෙනස බෙදීම කාලයෙන් ලැබෙනවා මෙන්න මේ a කියන රාශිය මෙයා ඇවිල්ලා ත්වරණය කියලා කියනවා ත්වරණය ඔන්නලුවට දාගන්න හරි එහෙනම් මෙන්න මේකයි කතාව නිව්ටන් කියන්නේ එහෙනම් මේ වගේ ටිකක් ලොකු කතාවක් වුණාට ඕකේ සරලව ගත්තාම මෙන්න මෙතන මම කොටුවකට ගන්නම් ඔන්න බලන්න මේ කොටුව පේනවනේ මෙන්න දැන් කියන සරල කතාව මෙයා කියන්නේ මෙහෙම වාක්‍යයක් මම මුකුත් කිව්වේ නැහැ නේ ඉස්සෙල්ලා දැන් ඔන්න කියනවා අහගන්න වස්තුවක් මත යොදන බලය අර යොදපු F කියන බලය ගම්ම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවට අනුලෝමව සමානුපාතික වේ. මොකද්ද? තව වැදගත් එකක් එතන කියවෙනවා. ඒක මම කියලා දීලා ඉන්නම්. මොකද මම හැමදේම කියලා දෙනවා. අර ඔයාලා ඉන්න මට්ටම එක එක්කෙනාගේ එක මට්ටම්නේ. මෙන්න මේක. අනුලෝම කියන්නේ මොකක්ද? අනුලෝම සමානුපාතික. අනුලෝමයි කියන්නේ ළමයි මෙච්චරයි. හරිද? මෙහෙම දෙන්නෙක් ඉන්නවා කියන්නේ x සමානයි y. මෙයා වැඩි වෙනකොට මෙයත් වැඩි වෙනවා නම් සමානයි. මෙයා වැඩි වෙනකොට මෙයත් වැඩි වෙනවා නම් ඔන්න හොඳම ගන්න ඕන. එක්කෙනෙක් වැඩි වෙනකොට අනිත් කෙනත් වැඩි වෙනවා නම් හරිද? මෙයා අඩු වෙනකොට මේ පැත්තේ කෙනත් අඩු වෙනවා නම් අන්න ඒකට කියන නම තමයි අනුලෝම සමානුපාතික. අනුලෝම. එක රාශියක් වැඩි වෙනකොට අනිත් එක්කෙනා වැඩි වෙනවා. දැන් හිතන්නකෝ පෑනක මිල රුපියල් 10යි.
එතකොට පෑන් එක මිල පෑන් එකක් රුපියල් 10යි. පෑන් දෙකක් මෙතන වෙච්ච ගමන් අතන දේවරත් 20ක් වෙනවා. මෙතන තුනක් වෙච්ච ගමන් මෙතන 30ක් වෙනවා. මෙතන හතරක් වෙච්ච ගමන් මෙතන 50ක් වෙනවා. වැඩි වෙනවා. මෙයා වැඩි වෙනකොට මෙයා වැඩි වෙනවා. මෙයා අඩු වෙනකොට අඩු වෙනවා. ඒක අනිත් පැත්ත ගන්න පුළුවන්. එතකොට ඔය වගේ ඒවට කියන්නේ අනුලෝම සමානුපාතික. එහෙනම් මෙහෙම කතාවක් නිව්ටන් කියන්නේ වස්තුවක ගම්‍යතාව වෙනස් වී වස්තුවකට යොදන බලය එහි ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවට අනුලෝම සමානුපාතිකයි. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න F කියන බලය අනුලෝමයි කියන මෙහෙම දානවා. අර ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව කියපු අන්න අර මේක අවසානට අපි ගන්නවා M වීරින U බෙදීම T කියන එක. මේක තමයි කියන්නේ. එතකොට ඕක පොඩ්ඩක් අපි මෙන්න මෙහෙම අනුලෝමයි අතන මේ වීරින U බෙදීම T කියන්නේ A නේ. කොහොමද දානවා? ඊට පස්සේ මතක තියාගන්න මේ වැඩි මෙහිම තියෙන මේ ලකුණ අනුලෝම සමානුපාතික ලකුණ නැති කරන්න නියතයක් දානවා හැම විතරම. එතකොට මේකේ නියතය 1යි කියලා තමයි මෙන්න මේ ගණන් වල අපි ගන්නෙ. මම ඉස්සරහට මේ වගේ ඒවා පැහැදිලි කරන්න. ඒක වැඩි හිතන්න යන්න එපා. නියතයක් දාලා තමයි සමානුපාතික එකක් ගණිතයේදී සමාන ලකුණක් බවට පත් කරන්නේ. සමානුපාතික එකක් සමාන කරන්න මොකද කරන්නේ? නියතයක් දානවා. මේ දාන නියතය 1යි. නියතයක් කියන්නේ වෙනස් වෙන්නේ නැති ගාණක් 1යි. එතකොට මේක සමානුපාතික ලකුණ සමාන ලකුණ වෙලා F සමානයි ma කියන අතිශය වැදගත් බලයේ සමීකරණය බලය කියද්දි මතක් වෙන එක F සමාන ma ගණන් හදාගෙන තියෙන අම්බාන එක F සමාන ma කියන සමීකරණය හැදෙනවා. එතකොට ඒක හැදෙන්නේ කොහොමද? නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන්. එයා කිව්වේ මොකද්ද? වස්තුවක් මත බලයක් යෙදුවාම ඒ යොදන බලය ඒකේ ගම්‍යතාව වෙනස් වෙන ශීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතිකයි කියලා කියනවා. ගම්‍යතාව වෙනස් වෙන ශීඝ්‍රතාවයක් තියෙනවනේ කොහොම හරි. ඒක අපි හදලා ගන්නවා. ඒකට අනුලෝම සමානුපාතිකයි. ඒකෙන් අවසාන ඵලය F සමාන ma කියන සමීකරණය අපිට ලැබෙනවා. රයිට්. ලියන්න නිව්ටන්ගේ දෙවන නියමය කියලා අවසාන වශයෙන් ඉවර කරන්න මේ ටික ඊට පස්සේ ලියාගමු. නිව්ටන්ගේ දෙවෙනි නියමය කියලා ලියන්න. ඔතනින් අපි අද නතර කරමු. නිව්ටන්ගේ දෙවෙනි නියමය කියලා ලියන්න. වස්තුවක් මත යොදන බලය පළවෙනි දවසේ ගොඩාක් වෙලා ගත්තට මේ අර කතා කරන්න මම පැයක් විතර ගත්තා. ඒක මේ වැඩි හිතන්න එපා. ඊළඟ දවස්වල ආයේ කතා කර ඉන්නේ නැහැ. කෙලින්ම ගත්ත ගමන් මෙහෙම තමයි පාඩම තමයි යන්නේ. කතා කරන්න අවශ්‍ය දේවල් විනාඩි 5 10ක් වලට අවශ්‍ය දේවල් කියනවා. එතකොට මේ ජීවිතවල අවශ්‍ය දේවල් ඊට පස්සේ මේ කරගෙන යද්දී ගැටලු ඊට පස්සේ ඔයාලගේ ඒ දේවල් වලට ගන්නවා. එහෙම නැතුව අර අද වගේ පැයක් විතර එහෙම කියවන්නේ නැහැ. ඒ අද පළවෙනි දවසේ ඔයාලට අයිඩියා එකක් ගන්න තමයි කිව්වේ හැමදේම. එතකොට ඒ ටික ඔළුවේ තියාගෙන ඉන්න දිගටම ඉඳලා හිටලාම කියන්නම්. ආය මේ හරි. වස්තුවක් මත යොදන බලය එහි ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවට එහි ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට 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 අනුලෝමව සමානුපාතික වේ. එහි ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට එහි ගම්‍යතාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතික වේ කියලා මේ ටික හදා ගන්න ඕන ලස්සනට. ඔනායම ලියන්න බැරිනවා නම් වස්තුවක් මත යොදන බලය එහි ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතික වේ. මේ ටික ටක් ගාලා හදා ගන්න ලස්සනට පිළිවෙලට හදා ගන්න ටික. හරි කට්ටිය හොඳයි 12 වෙනකල් ඔන්න ගේම අල්ලගෙන හිටියා නියමයි. ඇත්තටම සතුටුයි. 8 දෙනෙක් නෙමෙයි 7 දෙනෙක් ඉන්නවා මේ වෙනකොට. 12 වෙනකොට 7 දෙනෙක් ඉන්නවා කියන්නේ ඕමනාම තියෙන කට්ටිය. අනිවාර්යෙන් කොට දානවා ඔයාලා. ඔක දිගටම තියාගන්න. ඩිසිප්ලින් එක හොඳයි. අර අයින් වෙච්ච 3-4 දෙනා වුණ පොඩක් එතකොට ඒ ලෙවල් කරනවා වගේ ආවට නිකන් බෑ වගේ නිකන් නිදිමත ඒ වගේ සීන් එකක් දාලා ගිහිල්ලා තියෙනවා අයින් වෙලා. ඔයගොල්ලෝ එහෙම නැහැ. අනිවාර්යෙන් මේක කොමාරි කරගන්න ඕමනාව තියෙන කට්ටිය. නියමයි. 26 කෙනෙකුත් ඉන්නවා. ඇත්තටම එයා මේ 25 කට්ටිය අයින් වෙලා ඉන්නකොට 26 කෙනෙක් ඉන්නවා. ඔයා නියමයි. අනිවාර්යෙන් 26 රෑන්ක් එකක් දාන්න ඕනේ. බණ්ඩාරෙලි ඩිස්ට්‍රික්ට් මුල් 3ට අනිවාර්යෙන් යන්න ඕනේ. මුල් 3 මම ටාගට් එක දෙන්නේ බොවින් විතරම. දැනට ඉන්න මට්ටම මට අදාළ නැහැ. හොඳේ. දැනට ඉන්න මට්ටම මට වැඩක් නෑ. හැබැයි මෙතනින් ඉස්සරහට ඔයාගේ මට්ටම වැඩි වෙන්නයි ඕනේ.
තියෙන ප්‍රශ්න දාන්න. ක්ලාස් එක ඉවරලා අනිවාර්යෙන් හැමෝම WhatsApp එකට මැසේජ් එකක් දාන්න. අද ක්ලාස් එක මේ හිටපු 7 දෙනා අනිවාර්යෙන් දාන්න. කොහොමද තේරුණාද මම උගන්වන විදිය කොහොමද දන්නේ සමහර අය ඒ ලෙවල් ක්ලාස් මේ අවුරුදු ගානකින් ඇවිල්ලා මේ ඉන්නේ මගේ යාළුවෙකුත් ඉන්නවා මෙතන ඇත්තට මේ කියන්න ඕනේ මගේ යාළුවෙක් ඉන්නවා මාත් එක්ක ඒ ලෙවල් කරපු හරිද එතකොට මම දැන් උගන්වන විදිය කොහොමද සෙට්ද අවුල්ද මොකද දන්නේ නැහැ පොඩ මැසේජ් එකක් දාහන් මචං හරි මේ දැන් නෙවෙයි මේ WhatsApp එකට දාන්න මේකට දාන්න මම දැන් අවසානට ඉවර කරන්න ඕන නිසා හරි එහෙනම් මේ රූපේ ලස්සන නැද ගන්න බලයක් යොදනවා මේ බලයක් යෙදුනහම m කියන වස්තුවමයි තැන් දෙකේම තියෙන්නේ. u කියන ප්‍රවේගය v දක්වා වැඩි කරගත්තා. එහෙනම් මෙතන ගම්මිතාව mu මෙතන mv මේ සඳහා ගත වුණා t කාලයක්. ඒකයි මේ අදහස. ගම්මිතාව වෙනස mv ගෙන් අඩු කරන mu. වෙනසක් කියන්නේ අඩු කිරීමක්. ලොකු එකෙන් පොඩි එක. මේක තමයි ලොකු ගම්මිතාව. මේක තමයි පොඩි ගම්මිතාව. පටන් ගන්න වෙලාවේ අඩුයි. මෙයාගේ ගම්මිතාව වැඩි. හරි. ප්‍රවේගය වැඩි වීමත් එක්ක. එතකොට වැඩි එක mv එකෙන් mu අඩු කරා m පොදු සාධකයක් විදියට ඉවතර ගත්තා. සෝරි ගම්මිතාව වෙනස් වීම සීඝ්‍රතාවය ගන්න කාලෙන් බෙදුවා. එතන m පොදු සාධකයක් විදියට ඉවතර ගත්තා. වීරින u කියලා ආවා. වීරින u කියන්නේ ප්‍රවේගයේ වෙනස. ප්‍රවේගයේ වෙනසක් කියන්නේ එතන අනිවාර්යෙන් ප්‍රවේගයේ වෙනස කාලෙන් බෙදුනොත් ප්‍රවේග වෙනස බෙදීම කාලය කියන්නේ ත්වරණය කෙලින්ම. ඊට පස්සේ මෙන්න නිව්ටන් කිව්වේ බලය අනුලෝමයි ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවට. ඒක අපි ගැලපුවා. වීරින u බෙදීම t කියන්නේ a. එහෙනම් f අනුලෝමයි m ට මේක නියතයක් දාපුවම f සමාන ma කියන සමීකරණය හැදුවා. ඕකෙන් බර ගාණක් ගණන් මේ පාඩමේ හදන්න තියෙනවා. රයිට් නෝට් එක දාලා ඉවරද? අනුලෝම කතාව පැත්තක තියෙනවා අවශ්‍යයි ලියාගන්න. එකක් වැඩි වෙනකොට අනිත් එක වැඩි වෙනවා අනුලෝමයි. එකක් වැඩි වෙනකොට වැඩි වෙනවා අඩු වෙනකොට අඩු වෙනවා. එහෙනම් ඕකේ විරුද්ධ එක වල හිතා ගන්න පුළුවන් ප්‍රතිලෝමයි කියන්නේ මෙයා වැඩි වෙනකොට අරය අඩු වෙන්න ඕනේ. ඒක තමයි ප්‍රතිලෝම කියන්නේ. අනුලෝම කියන්නේ එක රාශියක් වැඩි වෙනකොට අනිත් රාශිය වැඩි වෙන එක. ප්‍රතිලෝමයි කියන්නේ එක රාශියක් වැඩි වෙනකොට අනිත් රාශිය අඩු වෙන එක. හරි නේද? එහෙනම් නෝට් එක දාලා ඉවර නැති අය නෝට් එක දාගන්න. එහෙනම් අදට අපි වැඩ ටික ඔන්න නතර කරනවා. ජයග්‍රාහී ආරම්භයක් මුලින්ම බාධා ආවා කුණු ගහලා වැස්සා. මං හිතේ පන්ති කරගන්න බැරි වෙයිද දන්නේ නැහැ කියලා. 8 වෙද්දි කරන්න බැරුණා. නමුත් මම 9ට පටන් අරගෙන ඔන්න මේ වෙනකල් පැය 3ක් 12 වෙනකල් ඕගොල්ලොත් හිටියා. එක දිගටම වැඩත් කරා. එහෙනම් හැමෝම අද ඉඳන් මේ ගේම් එක පටන් ගමු අපි. අනිවාර්යෙන් ක්ලාස් එක ඉවරලා මැසේජ් එකක් දාන්න. ක්ලාස් එකට හිටපු හැමෝම. ඉතින් මට ඔයාලව ඒ ගෲප් එකේ මාක් කරගන්න පුළුවන්. සහ ඔයාලගේ යාළුවෝ ඉන්න අය දැනුවත් කරන්න මේ වැඩේට සම්බන්ධ කරගන්න. ඊළඟ පන්ති අපි ලබන සඳුදා රාට හමාර හෝ 9 වගේ වෙයි. ඒ ටයිම් එක ඕකේ වගේ මටත් අර ක්ලාස් ඉවර වෙලා ඇවිල්ලා තමයි මේක පටන් ගන්න. ඔයාලත් සමහර ජොබ් වලට ගිහිල්ලා ඇවිල්ලා නාලා කරලා එහෙම එද්දි රෑ 9ට වගේ අපි පටන් ගමු. 9 හමාර වගේ වුණාට අවුලක් නැහැ නේද? 9 වගේ වෙද්දි 9 හමාර වෙද්දි වගේ 9 හමාර වෙද්දි පටන් ගමු. සමහර දවස්වල මේ වගේ කලින් පුළුවන් නම් 8 හමාරෙන් පස්සේ කොහොමත් පුළුවන් වෙයි. හරි එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් ආයුබෝවන් good night good morning කියන්නත් පුළුවන් දැන් ඊළඟ දවසට ලබලානේ තියෙන්නේ ඊයේ පටන් ගත්තේ පන්තිය දැන් අද තමයි ඉවර වෙන්නේ හරි ඔහොම තමයි අපි පටන් ගත්තාම ඉවර වෙන වෙලාව කර කිව්වේ කියන්න බෑ දැන් නැහැ තව උනත් ඉස්සරහට වැඩ කරන්න පුළුවන් මට ගැටලුවක් නැහැ හැබැයි අද පළවෙනි දවසේ තාම නතර කරනවා නිව්ටන් නියම වලින් දෙවෙනි නියමයේ අපි කතා කරේ අවසාන වශයෙන් තුන්වෙනි නියමයෙන් අපි ඊළඟ දවසේ වැඩ පටන් ගමු ඒකේ එදාට ගොඩක් තියරි කරමු ඕකේ ගණන් හදමු එහෙමනම් හැමෝම ගෙවල් වලට එලා පරිස්සමට ඉන්න හොඳට වැඩ කරන්න මේක අපි කොහොම හරි ගොඩ දාගමු එහෙනම් good night goodbye have a nice day